සුබ දවසක් දරුවනේ හැම කෙනෙකුටම අද දවසේ අපි පටන් ගන්න යන්නේ ආර්ථික විද්‍යා විෂය නිර්දේශයේ වැදගත්ම පාඩම උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෙකක් ආවරණය කරන පාඩමක් තමයි මේ ඉල්ලුම සැපයුම වෙළඳපළ සමතුලිතය කෙරෙහි රජයේ මැදිහත් වීම කියලා කියන්නේ. ඉතින් මේ පාඩම ඇතුළත අපි ඉගෙන ගත යුතු විෂය කරුණු රාශියක් තියෙනවා. ඒ දේවල් පිළිබඳව අපි අද දවසේදී අවධානය යොමු කරමු. මම ඔබට ෂෙයා කරලා දෙන ස්ක්‍රීන් එක පේනවා. ප්‍රශ්න පත්‍රය පිළිබඳව ඔබට මනා අවබෝධයක් ලැබුණා ගිය සතියේ අපි කතා කරපු දේවල් එක්ක. මේ ප්‍රශ්න පත්‍රය අපි මේ වෙහෙසෙන්නේ ලකුණු සංඛ්‍යාව 50ක් වෙච්ච බහුවල ප්‍රශ්න පත්‍රයේ වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමත් ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේ අනිවාර්යෙන් ලිවිය යුතු ප්‍රශ්න පහෙන් ප්‍රශ්න දෙකක් ආවරණය කරන ඉල්ලුම සැපය මහා සමතුලිතය කියන කොටස ආවරණය කර ගැනීම සඳහා. එතකොට අපි ඉන්නේ තුන්වෙනි සතියේ. ඒ සතිය තුල සාකච්ඡා කළ යුතු දේවල් ඔබට මෙතනදී පේනවා. ඉල්ලුම සැපයුම වෙළඳපළ සමතුලිතය හා නම්‍යතාවය. මා අද දවසේදී මෙහි තියෙන න්‍යායාත්මක පදනම පසුබිම පිළිබඳව සාකච්ඡා කරනවා මේ පාඩමේ. ඊළඟට අපි නිබන්ධනයක් සහ ප්‍රශ්න පත්‍ර කිහිපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතර ඔබට පේනවා අපි ගමන් කළ යුතු මාර්ගය විභාගයට කලින් මේ දේවල් සියල්ලක් අපි අවසන් කළ යුතුව තිබෙන කොටස් තමයි මේ තියෙන්නේ. ඒතර අද දවසේදී අපි ඉල්ලුම කියන කොටස ආවරණය කරමු. සැපයුම කියන කොටස ආවරණය කරන්න උත්සාහ කරමු. අපේ පාඩම යන ආකාරය අනුව ඒක අපිට තීරණය කරන්න පුළුවන්. ඉල්ලුම. මොකද්ද ඉල්ලුම කියලා කියන්නේ? ඇයි අපි මේ ඉල්ලුම පිළිබඳව මේ ආකාරයෙන් අවධානය යොමු කළ යුත්තේ? අපි වෙළඳපළක් ගත්තා. වෙළඳපළක පාර්ශවයන් දෙකක් ඉන්නවා. සතිපොළක් ගත්තා. සතිපොළ. කවුද සතිපොළේ ඉන්නේ? සතිපොළේ ඉන්නව භාණ්ඩ විකුණන. දෙවෙනි භාණ්ඩ මිලදී ගන්නයි. එහෙනම් මේ ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් අතර ගනුදෙනු සිදුවන ඕනෑම තත්වයක් තමයි අපි වෙළඳපළක් කියලා කියන්නේ. එහෙනම් මේ වෙළඳපළේ ඉන්න පළවෙනි පාර්ශ්වයේ විකුණුම්කරුවෝ කියන්නේ සැපයුම්. සැපයුම නියෝජනය. මිලදී ගන්නයි කියලා කියන්නේ ගැනුම්කරුවෝ. ගැනුම්කරුවෝ නියෝජනය කරනවා ඉල්ලුම්. එහෙනම් මේ පාඩම තුළ අපි කතා කරන්න යන වෙළඳපොළ සමතුලිතයට සම්බන්ධ වෙන මේ ඉල්ලුම හා සැපයුම demand and supply කියන කොටස් කියන එක ඔබ මතක තියාගන්න. ඉල්ලුම මොකද ඉල්ලුම කියලා කියන්නේ? ඉල්ලුම කියන වචනේ තේරුම දෙයක් මිලදී ගන්නවා ඉල්ලනවා කියන කාරණා. හැබැයි උසස් පෙළ ප්‍රශ්න වගේ ප්‍රශ්න පත්‍රයකට මුහුණ දෙනකොට අපි ඉදිරිපත් කරන හැම පිළිතුරකම යම් විධිමත් භාවයක් තියෙනවා. එහි අන්තර්ගත යුතු අනිවාර්ය අන්තර්ගතයක් තියෙනවා. එතකොට මම ඉල්ලුම කියන එකේ කතා කරොත් එහෙම ඉල්ලුම යනු කුමක්ද කියලා මෙන්න මේකේ කීවර්ඩ් එක බවට පත් වෙන්නේ විවිධ මිල ගණන් යටතේ මිලදී ගැනීමට අපේක්ෂා කරන විවිධ ප්‍රමාණයන් කියන එක තමයි ඉල්ලුම කියලා කියන්නේ. එහෙනම් විවිධ මිල ගණන් විවිධ ප්‍රමාණයන් මේක තමයි ඉල්ලුම කියලා කියන්නේ. එහෙමනම් නිර්වචනය තියෙනවා ඉස්සිත කාලයක් තුල ඉල්ලුම කෙරෙහි බලපාන අනුකුත් සාධක නොවෙනස් තිබී සලකා බලන භාණ්ඩය සඳහා වූ විවිධ මිල ගණන් යටතේ මිලදී ගැනීමට අපේක්ෂා කරන විවිධ ප්‍රමාණයන්. සතිපොළට ගිහිල්ලා විවිධ මිල ගණන් තියෙනවා. මාළු මිලදී ගන්නවා කියලා උද්දුවොත් මාළු වල විවිධ මිල ගණන් තියෙනවා. විවිධ මිල ගණන් යටතේ මිලදී ගන්න මාළු ප්‍රමාණයන් තමයි ඉල්ලුම කියලා කියන්නේ. මේ ඉල්ලුම ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් අපි කියනවා පෞද්ගලික ඉල්ලුම. දෙවෙනි එක අපි කියනවා වෙළඳපළ ඉල්ලුම.
පෞද්ගලික ඉල්ලුම කියන එකේ තියෙන කීවර්ඩ් එක තමයි එක් පාරිභෝගිකී. පෞද්ගලිකයි. ඉන්ඩිවිජුවල් ඩිමෑන්ඩ් කියන්නේ. වෙළඳපොලේ සිටින එක් ගැනුම්කරුවෙක් විවිධ මිල ගණන් යටතේ කොච්චර ගන්නවද කියන්නේ. පෞද්ගලික ඉල්ලුම කියලා අපි කියනවා. මොකද වෙළඳපොළ ඉල්ලුම කියලා කියන්නේ මේ ඉල්ලුම්කරුව සියලුම දෙනා එකතු වෙලා වෙළඳපොලේ මිලදී ගන්න එකට තමයි අපි කියන්නේ වෙළඳපොළ ඉල්ලුම. යම් නිශ්චිත කාලයක් තුල වෙළඳපොලේ සිටින සියලුම ගැනුම්කරුවන් විසින් සලකා බලන භාණ්ඩයන් සඳහා පවතින විවිධ මිල ගණන් යටතේ මිලදී ගැනීමට අපේක්ෂා කරන විවිධ ප්‍රමාණ වලට තමයි අපි කියන්නේ මොකද්ද? වෙළඳපොළ ඉල්ලුම කියලා. එනම් පෞද්ගලික ඉල්ලුම ගැන කියනකොට අනිවාර්යයෙන් ඉක්ගැනුම්කරු කියන වචනය ඔබ ලිවිය යුතුමයි. වෙළඳපොළ ඉල්ලුම කියන කාරණේද ඔබ සියලුම ගැනුම්කරුවන් කියන කාරණය ලිවිය යුතුමයි. ඉතින් කොහොමද අපි වෙළඳපොළ ඉල්ලුමක් හදාගන්නේ? වෙළඳපොලේ අපි හිතුවොත් බණ්ඩක්ක විකුණන බණ්ඩක්ක මුදලාලා කියයි. හවස අද බණ්ඩක්ක කිලෝ 40ක් විකුණුණා මගේ කියලා. හැබැයි එයා කියන්නේ කවුද මේව අරන් ගියේ කියලා. එයා කියන්නේ දවසේ යාගේ කොච්චර උපරිම විකුණුණා. එහෙම නැත්නම් ඒක හොයාගන්න තියෙන ලේසි ක්‍රමය තමයි පෞද්ගලික ඉල්ලුම් ටික එකතු කරා නම් අපිට වෙළඳපොළ ඉල්ලුම නිර්මාණය වෙනවා. නම් වෙළඳපොළ ඉල්ලුම ගණනය කරන්නේ පෞද්ගලික ඉල්ලුමෙහි එකතුවෙන් කියන කාරණය මතක තියාගන්න ඕන. ඉල්ලුම තීරණය කරන සාධක. භාණ්ඩයකට මිලදී ගන්න කියම අපි රෙදි කඩේකට ගිහිල්ලා ඇඟලුම් මිලදී ගන්නවා නම් අපිට ෂර්ට් එකක් එහෙම නැත්නම් අපි ගවුමක් මේ මොනවා හරි දෙයක් මිලදී ගන්නවා නම් මොනවද මේ භාණ්ඩේ ඉල්ලුමට බලපාන සාධක? අපි හිතුවොත් අපි මේ ගන්න යන්නේ අපි මේ මිලදී ගන්න යන්නේ කිරිපිටි පැකට් එකක් කිරිපිටි ඉල්ලුම මොනවද කිරිපිටි ඉල්ලුම තීරණය කරන සාධක? කිරිපිටි පැකට් එකක් ගන්න ගියාම අපි මොනවද බලන්නේ? ඉස්සෙල්ලාම මේ කිරිපිටි පැකට් එකේ මිල බලන්න. ගාන කීයද කියලා බලන්න නේ. ඊළඟට අපි කිරිපිටි වෙනුවට බොන්න තියෙන දේවල් තියෙනවා නම් දියර කිරි. දියර කිරි වල මිල බලනවා නේ. එහෙම නැත්නම් අපි හිතුවොත් මේ මිලදී ගන්න ගියේ ටී-ෂර්ට් එකක් කියලා. ඉස්සෙල්ලාම අපි ටී-ෂර්ට් එකේ මිල බලනවා නේ. කඩේට ගිහලා ඉස්සෙල්ලාම ටැග් එක උස්සලා බලනවා ගාන කීයද කියලා. ඊළඟට අපි බලනවා ටී-ෂර්ට් එක වෙනකොට අදින්න තියෙන ෂර්ට්ස් වල ගණන් කීයද කියලා. බලනවද නැද්ද? එනම් බලනවා. එනම් මේ ඉල්ලුම කියන එක කිසියම් භාණ්ඩයක තීරණය වෙන්නේ ඉල්ලුමට බලපාන සාධක කීපයක් මත. අන්න ඒව තමයි අපි කියන්නේ මොනවද? ඉල්ලුම් තීරක කියලා. මොනවද ඉල්ලුම් තීරක කියලා ඔබට පේනවා. ඉල්ලුම් තීරක තමයි එම භාණ්ඩයේ මිල සම්බන්ධ භාණ්ඩවල මිල ගණන්, ගැනුම්කරුගේ ආදායම, රුචිකත්වය, අනාගතයේ මිල මොනවා වෙයිද කියන එක නේ. ලබන සතිය වෙනකොට කිරිපිටි ගණන් ගොත් අපි දෙක තුනක් වැඩි කොට ගෙදර ගෙනත් තියාගන්නේ නේ. අනාගත මිල අනිකුත් සාධක. මෙන්න මේව තමයි පෞද්ගලික ඉල්ලුම තීරණය කරන සාධක. හැබැයි මම කිව්ව වෙළඳපොළ කියලා කියන්නේ පෞද්ගලිකයි ඔක්කොම එකතුවක්. ඒතර වෙළඳපොළ ඉල්ලුම තීරණය කරනකොට අර ගැනුම්කරුවෝ කී දෙනෙක් මෙතන හිටියද? අන්න ඒක අපිට වැදගත් වෙනවා. අද දවසේ ෂර්ට්ස් කීයක් ගියාද? කී දෙනෙක් ඇවිල්ලාද මේ ටික අරගෙන ගියේ? ඒතර මෙන්න මේ ගැනුම්කරුවන් සංඛ්‍යාවයි සංයුතිය. මම මේක ප්‍රේම් කරලම වෙනම පේනලා තියෙන එක බලපාන්නේ වෙළඳපොළ ඉල්ලුමකදී නිසා පෞද්ගලික ඉල්ලුමකදී නෙවෙයි. ඒක මතක තියාගන්න ඕන. අපෙන් අහනවා නම් වෙළඳපොළ ඉල්ලුම තීරණය කරන සාධක ඔබට ලියන්නකො. නමුත් පෞද්ගලික ඉල්ලුම තීරණය කරන සාධක ඔබට එකද එතන ලියන්න හැකියාවක් නැහැ. ඊළඟට අනිකුත් සාධක කියන්නේ මොනවද? අනිකුත් සාධක වෙනත් සාධක. සමහර වෙලාවල ස්ත්‍රී පුරුෂ බව අනුව සමහරවිට ස්ත්‍රී පුරුෂ බව අනුව අපිට භාණ්ඩයක ඉල්ලුම තීරණය වෙනවා. සමහරට වයස් ව්‍යුහය අනුව භාණ්ඩයක ඉල්ලුම තීරණය වෙනවා. ජාතිකත්වය සිංහල දෙමළ මුස්ලිම් සංස්කෘතිය අනුව භාණ්ඩ ඉල්ලුම තීරණය වෙනවා. මෙන්න මේවට තමයි අපි කියන්නේ අනිකුත්
සාධක කියලා. හරි. ඊළඟට තියෙන ඉල්ලුම් ශ්‍රිතය. මොකද මේ ඉල්ලුම් ශ්‍රිතය කියන්නේ? ඉල්ලුම් ශ්‍රිතය කියලා කියන්නේ මේ ඉල්ලුම තීරණය කරන සාධකත් අතර තියෙන සම්බන්ධය පෙන්වන සම්බන්ධතාවයේ පෙන්වන සම්බන්ධතාවයේ ඉදිරිපත් කරන ආකාරය. එහෙමනම් අපි අර කිරිපිටි කියන භාණ්ඩේ මිලදී ගන්න ගියාම කිරිපිටි පැකට් එකේ මිල වැදගත් වුණා නම් වෙනත් භාණ්ඩවල මිල බැලුවා නම් ආදායම බැලුවා නම් මේවා තමයි ඊට තීරණය කරපු සාධක. එහෙනම් මෙන්න මේ සාධක ටික ඔක්කොම එකතු කරලා කිසියම් සම්බන්ධතාවක් තියෙනවයි කියන එක හඟවමින් සමීකරණයක් ලියුවොත් අන්න ඒකට අපි කියනවා ඉල්ලුම් ශ්‍රිතය කියලා. එහෙනම් මේ F කියලා පෙන්නලා තියෙන කිසියම් සම්බන්ධතාවක් වෙනවා functional relationship F කියන එකේ තේරුම. හරි. QD කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය. අපි මේකට පරායත්ත විචල්්‍ය කියලා කියනවා. එයාව තීරණය කරන්නේ කවුද? මෙන්න මේ කට්ටිය. මෙයාලට අපි කියනවා මොකද්ද? ස්වායත්ත විචල්්‍ය කියලා. ස්වායත්ත විචල්්‍ය. හරි එහෙනම් පරායත්ත සහ ස්වායත්ත විචල්්‍යයන් තමයි තියෙන්නේ. මොන සම්බන්ධතාවක්ද? ශ්‍රිතික සම්බන්ධතාවක් එක්ක නිරූපණය කරනවා. එහෙනම් ඉල්ලුම තීරණය කරන සාධක අතර පවත්නා සම්බන්ධතාවය ශ්‍රිතයක් ආකාරයෙන් ඉදිරිපත් කරපමණ ඒකට තමයි අපි කියන්නේ ඉල්ලුම් ශ්‍රිතය කියලා. එතකොට අපි ඉල්ලුම කියන එක පෞද්ගලික සහ වෙළඳපොළ කියලා බෙදුවා නම් ඉල්ලුම් ශ්‍රිතයත් අපි පෞද්ගලික සහ වෙළඳපොළ කියලා බෙදන්න පුළුවන්. වෙළඳපොළ ඉල්ලුම් ශ්‍රිතයට අලුතෙන් එකතු වෙන්නේ එක අංගයයි. ඒක තමයි මොකද්ද මේ n කියන එක. ඇයි? ගණන්කරුවන් සංඛ්‍යාව වැදගත් වෙන්නේ වෙළඳපොළ ඉල්ලුමේදී මිසක් පෞද්ගලික ඉල්ලුමේදී නොවන බව. හරි. එහෙනම් අපි දැන් දන්නවා ඉල්ලුම විවිධ මිල ගණන් යටතේ මිලදී ගැනීම සෝදානම් විවිධ ප්‍රමාණයන් ඉල්ලුම් න්‍යාය නැත්නම් ඉල්ලුම තීරණය ගැන සාධක ටික දන්නවා. ඒ සාධක ටික කිසියම් සමීකරණයක් ලෙස ඉදිරිපත් කරපුවම ඒකට අපි කියනවා ඉල්ලුම් ශ්‍රිතය කියලා ගැන දන්නවා. දැන් ඉල්ලුම් න්‍යාය. මෙන්න මේ සාධක ඕනෑම එකක වෙනස් වීමට අනුකූල ඉල්ලුම වෙනස් වන ආකාරය විග්‍රහ කිරීම තමයි අපි කියන්නේ ඉල්ලුම් න්‍යාය. ඒ නිසායි අපි කියන්නේ මොකද ඉල්ලුම තීරණයට බලපාන ඕනෑම සාධකයක් වෙනස් වීමට අනුකූලව සලකා බලන ඉල්ලුම වෙනස් වන ආකාරය විග්‍රහ කර දැක්වීම අපි කියනවා ඉල්ලුම් න්‍යාය. සරලව අපිට කියන්න පුළුවන් ඉල්ලුමත් ඉල්ලුම තීරණය කරන සාධක අතර පවත්නා සම්බන්ධතාවය තමයි ඇත්තටම මේ ඉල්ලුම් න්‍යාය තුළ අපි අධ්‍යයනය කරන්නේ. වෙනස් වන වාදන ඕනෑම සාධක මිල වෙන්න පුළුවන්, වෙනත් භාණ්ඩ වල මිල වෙන්න පුළුවන්, ආදායම වෙන්න පුළුවන්, රුචිකත්වය වෙන්න. ඕනෑම සාධකයක් වෙනස් වන ඉල්ලුමට ඒක බලපාන්නේ කොහොමද කියන එක තමයි ඉල්ලුම් න්‍යාය තුළ කතා කරන්නේ. හැබැයි ඊළඟට අපි කතා කරන්න යන එක ඉල්ලුම් න්‍යායට වඩා පටු සංකල්පයක් වුණත් ඊටාම වැදගත් සංකල්පයක්. මේ පාඩම. ඒ තමයි මොකද ඉල්ලුම් නීතිය. මොකද ඉල්ලුම් නීතිය කියලා කියන්නේ? මේ ඉල්ලුම් නීතියට එනකොට අර සාධක ඔක්කොම තිබිච්ච ඒවාකින් අපි තනි කරලා ගන්න මිල විතරයි. අපිට ගොඩක් සාධක දාගෙන දෙයක් කතා කරන්න බෑ. ආර්ථික උපකල්පන තියෙනවා. ආර්ථික විද්‍යාව සංකීර්ණතා සරල කරගන්න උපකල්පන පාවිච්චි. ඒ උපකල්පනයක් තමයි ඉල්ලුම් නීතිය කියන තැන කතා කරද්දී ඉල්ලුමට බලපාන මිලහැර අනිකුත් සාධක ස්ථාවරයි. එම බාණ්ඩේ මිලහැර අනිකුත් සාධක ස්ථාවරව තිබී කියලා කියන්නේ. හරි. එහෙම තියෙනකොට මිලහා ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන සම්බන්ධය. ඉතාම වැදගත්. ඔබ මතක තියාගන්න ඔබ විභාගෙදී ගියේ යුත්තේ ඉල්ලුම් ප්‍රමාණය කියන වචනේ නිසා ඉල්ලුම කියන වචනේ ඔබ ලියලා තිබුණොත් මේ පිළිතුර වැරදියි. ඊළඟ ඉල්ලුම් නීතිය තුළ කතා කරන්නේ මිලත් ඉල්ලුම් ප්‍රමාණයක් අතර තියෙන සම්බන්ධතාවය නිසා මිලත් ඉල්ලුමත් අතර තියෙන සම්බන්ධතාවක් නම් නෙමෙයි. ඒ ඉල්ලුම් ප්‍රමාණය කියන වචනයෙන් ලිය යුතුයි. නැවතම නිර්වචනයට ආවොත් යම් දෙන ලද නිශ්චිත අවස්ථාවක ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක නොවෙනස් වූ සලකා බලන බාන්නේ මිලහා ඉල්ලුම් ප්‍රමාණය අතර පවතින ප්‍රතිලෝම ඍණ පරස්පර එකක් වැඩි වෙද්දී අනිත් එක අඩු වෙනවා.
එකක් අඩු වෙද්දී අනිත් එක වැඩි වෙන ඍණ සම්බන්ධතාවය තමයි ඉල්ලුම් නීති තුළ. ඉල්ලුම් නීති ඉදිරිපත් කිරීමේදී පහත ආකාරයේ උපකල්පන කීපයක් පාවිච්චි කරනවා. පළවෙනි උපකල්පනය මොකද්ද? නිශ්චිත අවස්ථාවක විලහව ඉල්ලුම් ප්‍රමාණය. දෙක ඉල්ලුමට බලපාන මිල හැර අනිකුත් සාධක ස්ථාවරවල තියෙනවා කියන එක. තුන සාමාන්‍ය භාණ්ඩයක්. මොකද සාමාන්‍ය භාණ්ඩයක්? මිනිස්සු එදිනෙදා මිල අඩු වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය වැඩි කරන භාණ්ඩ ආදාය වැඩි වෙද්දී මිනිස්සු වැඩියෙන් ඉල්ලන භාණ්ඩ සාමාන්‍ය භාණ්ඩ කියලා කියනවා. තාර්ක වෙනුම් කරුවගේ හැසිරී මෙතන ඉන්නේ මිල වැඩි කිව්වොත් අනේ හොඳයි වැඩියෙන් දෙන්න කියන පාරිභෝගිකයෝ නෙවෙයි. මෙතන ඉන්නේ මිල වැඩි කිව්වොත් නෑ අපිට එපා කියන තාර්කික පාරිභෝගිකයා තමයි මෙතන ඉන්නේ. මේ ඉල්ලුම් නීතිය ඉදිරිපත් කරන්න පුළුවන් ආකාරය. ඉල්ලුම් නීතිය ඉදිරිපත් කරන ආකාර තියෙනවා දරුවනේ තුනක්. ඕනම දෙයක් අපිට පුළුවන් එකම දෙයක් අපිට විවිධ මාධ්‍යයන් දාගෙන ඉදිරිපත් කරන්න. එකක් අපිට පුළුවන් එක්කෝ චිත්‍රපටියක් කරන්න. එක්කෝ පොතක් ලියන්න පුළුවන් නවකතාවක්. ඔයාලා දැකලා සමාජ ජාතක කතා පොතේ තියෙන ජාතක කතාවක් ටෙලි නාට්‍යයක් විදිහට රඟපානවා. එහෙම නැත්නම් ඒක චිත්‍රපටියක් විදිහට තිරගත වෙනවා. ඒතකොට එකම තොරතුරු එකම කතා පොත තමයි පෙන්නන්නේ. ඊළඟ මේ විලක් ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන ඍණ සම්බන්ධතාව. පරස්පර සම්බන්ධතාව අපි ආකාර තුනක ඉදිරිපත් කරනවා. ඒ ආකාර තුන තමයි ඉල්ලුම් ලේඛනය, ඉල්ලුම් වක්‍රය සහ ඉල්ලුම් සමීකරණය කියලා කියන්නේ. ඔබට පේනවා ඉල්ලුම් ලේඛනයක්. මේ ඉල්ලුම් ලේඛනයේ භාණ්ඩයේ මිල 0.1 2 3 4 5 කියලා මිල මොකද වෙලා තියෙන්නේ පහළට එනකොට මිල වැඩි වෙනවා. මිල වැඩි වෙනවා. ඉල්ලුම් ප්‍රමාණය 12 10 8 6 කියලා මොකද වෙලා තියෙන්නේ? ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? මිල වැඩි වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. අන්න ඒකට අපි කියනවා මොකද්ද? ඉල්ලුම් ප්‍රමාණය සහ මිල අතර තියෙන ඍණ සම්බන්ධතාව. දා ඉල්ලුම් නීතිය කියනවා. අපි ටිකක් යමු යට ඉඳන් උඩට. මිල 5 4 3 2 1 කියලා මොකද වෙලා තියෙන්නේ? මිල වැඩි වෙලා තියෙනවා. මිල අඩු වෙලා තියෙනවා. 5 4 3 2 1 කියලා මිල අඩු වෙලා. ඉල්ලුම් ප්‍රමාණය මොකද 2 4 6 8 කියලා ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙලා. එහෙනම් රතු පාටින් තියෙන්නේ මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙලා, නිල් පාටින් තියෙන්නේ මිල අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. එහෙනම් මේ තියෙන සම්බන්ධතාව මොකද මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන ඍණ සම්බන්ධතාව. එහෙනම් මොකද්ද ඉල්ලුම් ලේඛනය කියලා කියන්නේ? ඉල්ලුමට බලපාන අනිකුත් සාධක නොවෙනස්ව විවිධ මිල ගණන් යටතේ ගැනුම් කරුවන් මිලදී ගන්න අපේක්ෂා කරන විවිධ ප්‍රමාණයන් තමයි අපි කියන්නේ ඉල්ලුම් ලේඛනය. ඒවා පෙන්වන්න තියෙන්නේ මොකක්ද? ලේඛනයක් ආශ්‍රම. එහෙනම් එම අපේක්ෂා කරන විවිධ ප්‍රමාණයන් දක්වන ලේඛනයට තමයි අපි කියන්නේ ඉල්ලුම් ලේඛනය කියලා. එහෙනම් සරලව අපි කිව්වොත් මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධතාව ලේඛනයක් ඇසුරින් ඉදිරිපත් කිරීමට අපි කියනවා ඉල්ලුම් ලේඛනය කියලා. ඊළඟට අපිට තියෙන ඉල්ලුම් වක්‍රය. මේ බලන්න මොකද මේ ඉල්ලුම් වක්‍රය පේන්නේ ඔබට? ඔබට පේනවා භාණ්ඩේ මිල රුපියල් 1ේදී ඉල්ලුම් ප්‍රමාණය 10යි. මිල රුපියල් 1ේදී ඉල්ලුම් ප්‍රමාණය 10යි. මිල රුපියල් 2ේදී ඉල්ලුම් ප්‍රමාණය 8යි. 2ේදී 8යි. මිල රුපියල් 3ේදී කීයද? 6යි. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් මේ ඉල්ලුම් වක්‍රය නිර්මාණය කරලා තියෙන්නේ මේ මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධතාව පෙන්වන්න. එහෙනම් මේ ප්‍රතිලෝම සම්බන්ධතාව නිරූපණය කරන ජ්‍යාමිතික රූප සටහන නැත්නම් ප්‍රස්ථාර සටහනට තමයි අපි කියන්නේ ඉල්ලුම් ලේඛනය මේ වක්‍රය කියලා. එහෙනම් නිශ්චිත අවස්ථාවක ඉල්ලුම කෙරෙහි බලපාන අනිකුත් සාධක නොවෙනස්ව තිබීදී සලකා බලන භාණ්ඩයේ විවිධ මිල ගණන් යටතේ ඉල්ලුම් ප්‍රමාණයක් දක්වන ලක්ෂණ සම්බන්ධ කොට අඳුර ලබන රේඛාව නැත්නම් ජ්‍යාමිතික රූප සටහනට අපි කියනවා මොකද? ඉල්ලුම් වක්‍රය කියලා.
ඊළඟට තියෙන ඉල්ලුම් සමීකරණය. මොකද්ද මේ ඉල්ලුම් සමීකරණය කියලා කියන්නේ? ඔබට මතක ඇති පාසලේ ගණිතයේදී ඔබ නිර්මාණය කළ ප්‍රස්ථාරයක රේඛාවකට සාධාරණ සමීකරණය ලියුවා y සමානයි mx ධන c කියලා. මොකද y කිව්වේ වෙනස් වෙන කෙනා පරායත්ත විචල්‍ය. m කියලා කිව්වේ මොකද්ද? අනුක්‍රමණය. අනුක්‍රමණය කොහොමද ලියුවේ? ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x. x ස්වායත්ත විචල්‍ය. c අන්තක්ඛණ්ඩය. x වලගේ බිඳුවේදී y වල මතකද සමීකරණය? ගණිතය. එහෙමනම් ආර්ථික විද්‍යාවේ y කියලා එකක් නෑ ඉල්ලුම් ප්‍රමාණය තියෙන්නේ. m ඩෙල්ටා y නැත්නම් අපි ගාව ඩෙල්ටා x නැත්නම් වෙනස් වෙන්නේ ඉල්ලුම් ප්‍රමාණය පවු නිසාද මිල නිසා. ඩෙල්ටා කවුඩි බෙදීම ඩෙල්ටා p. අපි m වෙනුවට පාවිච්චි කරනවා මොකද්ද? b කියලා. සෝයාත විචාල x වෙනුවට අපි ගාව තියෙන්නේ p. අන්තර්කන්නේ c වෙනුවට අපි ගාව තියෙන්නේ e. එහෙමනම් qd සමානයි මේ බෑවුම කොහොමද බෑවුමේ පරස්පරය ඍණාංගයක් ගන්නවා. ඇයි? මිලත් ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන ඍණ සම්බන්ධය. ඒ නිසා bp ධන a. එහෙනම් අපිට සමීකරණය නම් සකස් කරන්න පුළුවන් a ඍණ bp. එහෙනම් ඉල්ලුම් සමීකරණය qd සමානයි a ඍණ bp කියන සමීකරණය. එහෙනම් ඊට අදාළව අපි බලමු කොහොමද ඒක ගොඩනගලා තියෙන්නේ. මේ ඔබට පේනවා QD කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය පරායත්ත විචල්‍ය. A කියන්නේ මිල ශූන්‍ය වෙන හැටි ඉල්ලුම් ප්‍රමාණය. B කියන්නේ මිල සංගුණකය. මිල ඒකකයකින් වෙනස් වුණාම ඉල්ලුම් ප්‍රමාණය කොතරම් ප්‍රමාණයකින් වෙනස් වෙනවද කියන එක. P කියන්නේ සලකා බලන්නේ මිල. අපි කියනවා ස්වයත්ත විචල්‍ය. එහෙනම් මේ ඇසුරෙන් තමයි මේ අපි ඉල්ලුම් සමීකරණය ගොඩනගන්නේ. ඇත්තටම තියෙන ගණිතමය පදනම ඒ ගණිතමය පදනම මත තමයි මේක මේ විදිහට ගොඩනගලා තියෙන්නේ. ඉතින් අපේ ගානට අනුව ඔබට මතක ඇති ලේඛනය නේද? මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය 12යි. ඔබට මතක ඇති මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය 12යි. මිල එකේදී 10යි. මතකද මේ ආකාරය? හරි. මිල දෙකේදී 8යි. ඒක නේද මේ ප්‍රස්ථාරයෙන් පෙන්වලා තියෙන්නේ. ඒක නෙමෙයි පෙන්වලා තියෙන ප්‍රස්ථාරය. එහෙමනම් අපිට අවශ්‍යයි QD සමානයි A ඍණ BP හොයන්න. ඒ කියන්නේ මිල බිඳුවේදී ප්‍රමාණය 120යි ඍණ බෑවුමේ පරස්පරය හොයන්නේ ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P. ප්‍රමාණය වෙනස් වී ගින් තියෙන කීයෙන් කීයද? 12 10 8 කියන්නේ දෙකෙන් දෙක. මිල වෙනස් වී ගින් තියෙන එකෙන් එක. දෙක බෙදීම එක කියන්නේ 2යි. ඍණ 2. එහෙනම් ඉල්ලුම් සමීකරණයේ QD සමානයි 120 ඍණ 2යි P. මම හිතන්නේ ඔබට ඒක අවබෝධ වුණා කියලා ඒ සමීකරණය ගොඩනගන හැටි. එහෙනම් ඉල්ලුම් නීති ඉදිරිපත් කරන්න පුළුවන් ආකාර තියෙනවා 3ක්. එකක් ඉල්ලුම් ලේඛනය, දෙක ඉල්ලුම් වක්‍රය, තුන ඉල්ලුම් සමීකරණය. තුන ඉල්ලුම් සමීකරණය. මම ඔබට ඇක්ටිවිටි එකක් විදිහට මේ කාරණය සඳහන් කළොත් මම ඔබට මෙවැනි ලේඛනයක් දුන්නොත් මිල ඉල්ලුම් ප්‍රමාණය මිල 2 4 6 8 10 ප්‍රමාණය 30 80 60 40 20. ඔබට පුළුවන් ද ඉල්ලුම් සමීකරණයක් ගොඩනගන්න? ඔබ ගොඩනගිය යුතුයි. කොහොමද? QD සමානයි A ඍණ BP. හරිද? ඔබ ගොඩනගිය යුතුයි QD
හොයාගත යුතුයි QD සමානයි A කියන්නේ මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය. බොහෝ අය මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය ගොඩනගනවා. ඒ ගොඩනගන්නේ මෙතන 20 40 60 80 එහෙනම් ඊළඟ 120 වෙන්න ඕනේ. එහෙම අරගන්න. 10 8 6 4 2 ඊළඟ එනම් මිල බිඳුවනේ. එහෙම ගන්න. මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය 120යි කියලා. නැහැ. මේක නිවැරදි ආකාරයෙන් නෙවෙයි. එවැනි අවස්ථාවක පළමුවෙන්ම ගණනය කළ යුත්තේ බෑවුම. B සොයන්න. B සෙවීම. බෑවුම හොයන්නේ B සමානයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P. ඕනෑම ධනික ප්‍රමාණය වෙනස් වෙවි ගිහින් තියෙන්නේ 20න් 20. 20න් 20 අඩු වෙලා මිල වෙනස් වෙවි ගිහින් තියෙන්නේ කීයද? දෙකෙන් දෙක. එහෙනම් 20 බෙදීම දෙක කියන්නේ 10යි. එහෙනම් දැන් අපි දන්නවා QD සමානයි A ඍණ 10යි B කියලා. දැන් ඔබට කියන්න තියෙනවා. ඔබට කැමති ඕනෑම මිලක් ගන්න. මිල රුපියල් 10 දී ඉල්ලුම් ප්‍රමාණය. මිල රුපියල් 10 දී ඉල්ලුම් ප්‍රමාණය. QD සමානයි A ඍණ 10යි B මිල 10 දී ඉල්ලුම් ප්‍රමාණය අපිට දීලා තියෙනවා 20යි කියලා. ඒ දන්නේ නැහැ 10 වැඩි කිරීම මිල කීයද 10යි. එහෙමනම් A ඍණ 100 සමානයි 20යි. එහෙනම් A සමානයි ඍණ 100 මේ ධන 100 වෙනවා. 20 ධන 100 ඒ වලගේ 120යි. එහෙමනම් අර අපි නොදන්න ක්‍රමයට හොයාගත්තු 120ට වඩා දන්න ක්‍රමය අන්තක්ඛණ්ඩයේ වල 120 ඉතාම තරකානුකූලයි. ඔබ විභාගයේ මොන දෙනවා තව මාස කිහිපයකින් ඔබ ගාව මෙවැනි විශ්ලේෂණාත්මක අවබෝධයක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් ඔබට සිද්ධ වෙනවා ඔබට ලකුණු අහිමි කර ගැනීමක් කරගන්න. මොකද ඔබ මෙවැනි ඉතා සුළු ගණිතමය ගැටලු निराකරණය කර ගැනීමේ හැකියාව ඔබට නැත්නම් ඔබට ටිකක් අපහසු වෙනවා විභාග ප්‍රශ්න පත්‍රය ජය ගැනීම කියන කාරණය. හරි. දැන් ඉල්ලුම් සමීකරණය දන්නවා, ඉල්ලුම් ලේඛනය දන්නවා, ඉල්ලුම් වාක්‍යය දන්නවා. මේ තුන් ආකාරය පිළිබඳව ඔබට දැන් අවබෝධයක් තිබෙනවා ඉල්ලුම් නීති ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්. ඊළඟට අපි කතා කළ යුතුයි ඇයි මෙහෙම මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර ප්‍රතිලෝම සම්බන්ධතාවක් තියෙන්නේ කියලා. ඉල්ලුම් නීතියේ හේතු මොනවද කියන එක ඔබ කතා කළ යුතුයි. මොනවද ඉල්ලුම් නීතියේ හේතු? ඉල්ලුම් නීතියට හේතු අපි කතා කරන්නේ ජනප්‍රිය ප්‍රශ්නයක් හැමදාම අහන ප්‍රශ්නයක් ඉල්ලුම් නීතියට හේතු. 2024 ප්‍රශ්න පත්‍රයේ ඉල්ලුම් නීතියට හේතු කවරේද? ඒවා ඉල්ලුම් නීතියට සම්බන්ධ වන්නේ කෙසේද? නැත්නම් මිල වෙනස්වීම ආදේශන ආදායම් ප්‍රතිපලකරන කවරේද? ඒ ඉල්ලුම් නීතියට සම්බන්ධ වන්නේ කෙසේද කියලා විමසුවා. ඉල්ලුම් නීතියට හේතු තියෙනවා දෙකක්. එකක් තමයි මිල වෙනස් වීමක ආදේශන ප්‍රතිවිපාකය. දෙවෙනි එක මිල වෙනස් වීමක ආදායම් ප්‍රතිවිපාක. මිල වෙනස් වීමක ආදේශන ප්‍රතිවිපාකය හා මිල වෙනස් වීමක ආදායම් ප්‍රතිවිපාකය කියලා ප්‍රතිවිපාක දෙකක් බලපානවා ඉල්ලුම් නීතියේ. මිල වෙනස් වීමක ආදේශන ප්‍රතිවිපාකය නැවත කොටස් දෙකයි. මිල වෙනස් වෙන්නේ කොහොමද? වෙනස් වෙන්න පුළුවන් ආකාර දෙකක්. එකක් තමයි මොකද මිල අඩුවීම. එහෙනම් මිල අඩුවීමක ආදේශන ප්‍රතිවිපාකය මිල වැඩිවීම ආදේශන ප්‍රතිවිපාක. ආදායම් ප්‍රතිවිපාකයේ මිල වෙනස් වීම ආකාර දෙකයි. එකක් මිල අඩුවීමක ආදායම් ප්‍රතිවිපාකය මිල වැඩිවීමක ආදායම් ප්‍රතිවිපාක.
හරි. එහෙමනම් ඔබ විභාගයට යෑමට පෙර නිර්වචන කීයක් ඔබ මතක තබා ගත යුතුද? 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඔබ නිර්වචන 6ක් කටපාඩම් කරගත යුතුයි. මිල වෙනස් වීමක ආදේශන ප්‍රතිවිපාක. අපි කියමු. මේ ප්‍රතිවිපාකය පැහැදිලි කරන්න තියෙන කීවර්ඩ් එක තමයි සාපේක්ෂ මිල වෙනස් වීම. උත්තරේ ලියන්න සාපේක්ෂ මිල වෙනස් වීම කියන එක අත්‍යවශ්‍යයි. මේ ප්‍රශ්නෙට උත්තර ලියද්දී මේ පැත්ත පැහැදිලි කරද්දී අත්‍යවශ්‍ය වචනේ තමයි මූර්ත ආදායම වෙනස් වීම. මූර්ත ආදායම වෙනස්. එවනම් ওই වචන දෙක අත්‍යවශ්‍යයි. මොනවට හේතුද? ඉල්ලුම් හේතුද. මොකද මිල වෙනස් වීමක ආදේශන ප්‍රතිවිපාකය කියලා කියන්නේ? අපි දන්නවා ඉල්ලුම් තීරණය කරන සමහරව. එම භාණ්ඩයේ මිල, සම්මත භාණ්ඩවල මිල ගණන, ආදායම, රුචිකත්වය, අනාගත මිල අපේක්ෂා වෙනස. අපි මේ කතා කරන්නේ ඉල්ලුම් නීතිය. වෙනස් වෙන්නේ මොකක්ද? එම භාණ්ඩයේ මිල විතරයි. අනිකුත් සාධක ස්ථාවරයි. එහෙමනම් මොකද්ද මේ මිල වෙනස් වීමක ආදේශක ප්‍රතිපාදක කියලා කියන්නේ? ඉල්ලුම කෙරෙහි බලපාන අනිකුත් සාධක සියල්ල ස්ථාවරව තිබියදී සලකා බලන භාණ්ඩයේ සාපේක්ෂ මිල වෙනස් වීම නිසා එම භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස්. හරිම ලේසි. සාපේක්ෂ මිල වෙනස් වීම නිසා ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම මිල වෙනස් වීමක ආදේශන ප්‍රතිපාදක. මොනවයක්දේද? උපකල්පනය. ඉල්ලුම කෙරෙහි බලපාන අනිකුත් සාධක ස්ථාවරව තිබියදී එම භාණ්ඩයේ මිල හැ. එනම් මිල වෙනස් වීමක ආදායම ප්‍රතිපාදකය යනු ඉල්ලුම කෙරෙහි බලපාන එම භාණ්ඩයේ මිල හැර අනිකුත් සාධක සියල්ල ස්ථාවරව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වීම නිසා ඉවත මූර්ත ආදායම වෙනස් වීමෙන් එම භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස්. නැවතත් කියනවා ඉල්ලුම කෙරෙහි බලපාන අනිකුත් සාධක ස්ථාවරව තිබියදී එම භාණ්ඩයේ මිල වෙනස් වීම නිසා ගණන්කරුගේ මූර්ත ආදායම වෙනස් වීමෙන් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම. එතකොට මේ අඩුවීමක වැඩිවීමක කියලා විශේෂයෙන් අහලා නැත්නම් අපි පොදු නිර්වචනයක් තමයි කියන්නේ. සමහර වෙලාවට අහන්න ඉඩ තියෙනවා මිල අඩුවීමක ආදේශන ප්‍රතිපාදකය යනවා. අන්න ඒ වෙලාවට මිල අඩුවීමක් වැදගත්. එහෙනම් ඒ වෙලාවට අපි කියනවා ඉල්ලුම කෙරෙහි බලපාන එම භාණ්ඩයේ මිල හැරාන උත්සාහක ස්ථාවර තිබෙදී සලකා බලන භාණ්ඩයේ මිල අඩුවීම නිසා එම භාණ්ඩයේ සාපේක්ෂ මිල අඩුවීමෙන් මිල අඩුවන සාපේක්ෂ මිල අඩුවීම එම භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වීම. උදාහරණයකට මම එනවා. උදාහරණය මෙතන තියෙනවා සහල් මිල, තිරිඟු පිටි මිල, සහල් ඉල්ලුම් ප්‍රමාණය. සහල් මිල රුපියල් 150. තිරිඟු පිටි මිල 100යි. මේ වෙලාවේ අපි හාල් කිලෝ 10ක් පරිභෝජනය කරනවා. මිල අඩුවීමකනේ දැන් හාල් 100යි. හැබැයි අනිත් සාධක ස්ථාවරයි තිරිඟු පිටි මිල වෙනස් වෙන්නේ නැහැ. හාල් මිල 100ට අඩු වුණා. දැන් හාල් ගන්න ප්‍රමාණය මොකද වෙන්නේ? වැඩි වෙනවා. මෙච්චර කාල හාල් පරිභෝජනය නොකරපය සහල් පරිභෝජනය කරනවා. එහෙනම් කොහොමද නිර්වචනය ලියන්නේ? ඉල්ලුම කෙරෙහි බලපාන එම භාණ්ඩයේ මිල හැරාන කුසාල කරන වෙනස් තිබියදී සලකා බලන භාණ්ඩයේ සාපේක්ෂ මිල අඩු වීම නිසා එම භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වීම මිල අඩු වීම ආදේශන ප්‍රතිපාදක. බැරි වෙලාවක් හාල් මිල වැඩි වුණා. 150 200 වුණොත් මෙයා වෙනස් වෙන්නේ නැතුව තියෙන්නේ. සාපේක්ෂ මිල වැඩි වීම නිසා එම භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය අඩු වීම අපි කියන මිල වැඩි වීමක ආදේශන ප්‍රතිපාදකයයි.
හරි. මට ඔබට ඕන නම් ඒක උදාහරණයක් පෙන්නන්න පුළුවන්. මෙතන සහල් මිල, තිරිඟු පිටි මිල සහල් ඉල්ලුම් ප්‍රමාණය, සහල් මිල 150යි, තිරිඟු පිටි මිල 100යි. ඒ වෙලේ අපි හාල් කිලෝ 10ක් ගත්තා. හැබැයි මොකද වෙන්නේ සහල් මිල දැන් 250ට වැඩි වෙනවා. දැන් තිරිඟු පිටි මිල තවමත් 100යි. අපි කියනවානේ හාල් පරිභෝජනයට වඩා හොඳයි තිරිඟු පිටි දැන් ගණන් අඩුයි. එහෙනම් දැන් මොකද වෙන්නේ අපි සහල් පරිභෝජනයේ කිලෝ 8 දක්වා අඩු වෙනවා. ඇයි? මිල වැඩි වෙනවා. එහෙනම් මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වුණා. මිල අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වුණා. මේක තමයි මේ කතා කරන්නේ. මොකද මිල අඩු වීමක ආදායම් ප්‍රතිපාදකය කියන්නේ? අපි ගැනුම්කරුගේ මුදල් ආදාය රුපියල් 2000යි. සහල් මිල රුපියල් 100යි. දැන් සහල් ඉල්ලුම් ප්‍රමාණය කිලෝ කීයද? 20යි. රුපියල් 100 නම් කිලෝ 20ක් ගන්න පුළුවන් රුපියල් 2000. දැන් මොකද වෙන්නේ? මිල අඩු වීමක. හාල් මිල 50ට අඩු වුණා. දැන් 2000න් හාල් කිලෝ කීයක් ගන්න පුළුවන්ද? 50ට අඩු වුණාම 40ක් ගත්ත හැකි නේද 2000. එහෙනම් මොකද වුනේ? මිල අඩු වුණා. ඉල්ලුම් ප්‍රමාණය වැඩි වුණා. ඇයි? ප්‍රේස් ශක්තිය. මූලික ආදායම වැඩි වීම නිසා. එහෙනම් කොහොමද නිර්වචනය කරන්නේ? යම් දෙන්නද අවස්ථාවක ඉල්ලුම කෙරේ බලපාන නිර්මාණය මිල හැරාන සාධක ස්ථාවරව තිබීදී සලකා බලන පාන්නේ මිල අඩු වූ විට මූලික ආදායම වැඩි වීම නිසා ඒ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වීම මිල අඩු වීමක ආදායම ප්‍රතිපාදකය. මිල වැඩි වීමක ආදායම ප්‍රතිපාදකය. සහල් මිල ආදායම සහල් ඉල්ලුම් ප්‍රමාණය. සහල් මිල 100යි රුපියල් 2000ක් වලට ගෙනිච්ච හාල් කිලෝ 20ක් ගත්තා. දැන් හාල් මිල 200ට වැඩි වෙනවා. 2000ම තමයි පොරට යන්නේ. දැන් හාල් කිලෝ කීයද ගන්න පුළුවන්? 10යි. එහෙනම් සහල් මිල වැඩි වුණා. සහල් ඉල්ලුම් ප්‍රමාණය අඩු වුණා. එන්න මේකට අපි කියනවා මොකද මිල වැඩි වීමක ආදායම ප්‍රතිපාදකය කියලා. කොහොමද නිර්වචනය කරන්නේ? ඉල්ලුම කෙරෙහි බලපාන සාධක වෙනස් දෙවිදී සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වීම නිසා මූර්ත ආදායම අඩු වීමෙන් ඉල්ලුම් ප්‍රමාණය අඩු වීම. හැබැයි මම අර කිව්වා වගේම අත්‍යවශ්‍ය keywords තියෙනවා. ඒ keywords අපිට අනිවාර්යෙන්ම තියෙන්න වෙනවා. මොකද එක keyword එකක් තමයි ආදේශ ප්‍රතිපාදකේ පැහැදිලි කරන්නේ අපිට අනිවාර්යෙන්ම සාපේක්ෂ මිල කියන වචනය අවශ්‍යයි. ආදායම් ප්‍රතිපාදකේ පැහැදිලි කරද්දී අපිට අනිවාර්යයෙන් මූර්ත ආදායම් කියන කාරණය අවශ්‍යයි. ඒකට මාකින් මේක උත්තරයක් ඔබට ලබා දෙන්නේ. මාකින් එකක් බැලුවොත් එහෙම ඔබට තේරෙයි මේ වචන තිබුණොත් තමයි ඒකට අපිට ලකුණු ලැබෙන්නේ. එහෙම නැත්නම් අපිට ලකුණු ලැබෙන්නේ නැහැ. මතක තියාගන්න. හරි. අපි යනවා ඉදිරියට. එහෙනම් මේ නිර්වචන ටික තමයි මෙතනදී අපිට කතා කරන්න තියෙන්නේ. මිල වෙනස් වීමක ආදේශ ප්‍රතිපාදකේ ඉල්ලුම කෙරේ බලපාන අනෙකුත් සාධක නොවෙනස් පිළියෙදී සලකා බලන බාන්නේ මිල අඩු හෝ වැඩි වීම හේතු කොටගෙන මිල වෙනස් වීම නිසා සාපේක්ෂ මිල අඩු හෝ වැඩි වීම නිසා සාපේක්ෂ මිල වෙනස් වීම නිසා සලකා බලන බාන්නේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම ආදේශ ප්‍රතිපාදකයයි අපි කතා කරා. ආදායම් ප්‍රතිපාදකය මුදල් ආදායම් ඇතුළු අනුරු සාධක වෙනස් පිළිදී ඒක ඔයගොල්ලෝ ලියන්න පුළුවන්. ඉල්ලුම කෙරේ බලපාන නිබාන්නේ මිල ආරණ කුත් සාධක වෙනස් පිළිදී කියලා කිසි ගැටලුවක් නැහැ. සලකා බලපාන්නේ මිල වෙනස් වීම නිසා මූර්ත ආදායම වෙනස් වීමෙන් සලකා බලපාන්නේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම අපි කියනවා මිල වෙනස් වීමට ආදායම් ප්‍රතිපාදකය. ඔබට එතකොට මම දැන් මේ වෙද්දී ඉල්ලුම් නීතියේ හේතු දෙක විදිහට මිල වෙනස් වීමට ආදේශ ප්‍රතිපාදකයක් ආදායම් ප්‍රතිපාදකයක් කිව්වා. ඊට අමතරව මිල වෙනස් වීම යන මිල අඩු වීමක ආදේශන කිව්වා. මිල වැඩි වීමක ආදේශන කිව්වා. මිල අඩු වීමක ආදායම් කිව්වා. මිල වැඩි වීමක ආදායම් කොරමින් සියලු ආදේශන ආදායම් ප්‍රතිපාදක මම ඔබට පැහැදිලි කරලා තියෙනවා. ඔබ මේ නිර්වචන 6න් අටපාඩම් කරගන්න යුතුයි විභාගයට යෑමට. ඒක අනිවාර්ය සාධකයක්.
ඊළඟට අපි කතා කළ යුතු ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම. මොකද ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම කියලා කියන්නේ? බලන්න ස්ක්‍රීන් එකේ තියෙන මොකද්ද කියලා. මොකද තියෙන්නේ? ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම. මම කිව්වේ විභාගෙදී ඔබ කරුණු විතරක් දැනගෙන ගියට වැඩක් නැහැ. විභාගෙදී ඔබ දැනගන්න ඕන විභාගේ අහන්නේ මොකක්ද? එතකොට මෙතන ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම තියෙනවා. ඊළඟට අපි කතා කරනවා ඉල්ලුම වෙනස් වීම කියලා සංකල්ප දෙකක්. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම කියලා කියන්නේ එතනදී මිල හැර අනිකුත් සාධක ස්ථාවරයි. ඉල්ලුම් සිතේ ගත්තා. ඉල්ලුම වෙනස් වීම කියද්දී මිල ස්ථාවරයි. එතකොට මේක සංකල්ප එකක් නෙමෙයි මේක සංකල්ප දෙකක්. අපි ඉල්ලුම් සිතේ ගත්තොත් ඉල්ලුම තීරණය කරන සාධක හිම භාණ්ඩයේ මිල සම්බන්ධ භාණ්ඩවල මිල ගණන් ආදායම රුචිකත්වය අනාගත මිල අපේක්ෂා හා වෙනස්. හරි වෙනස්. හරි QD සමානයි හිම භාණ්ඩයේ මිල සම්බන්ධ භාණ්ඩවල ආදායම රුචිකත්වය අනාගත මිල අපේක්ෂා වෙනස්. හැබැයි අපි කතා කරන්නේ සංකල්ප දෙකක්. එකක් ඉල්ලුම් ප්‍රමාණය වෙනස්. ඉල්ලුම් ප්‍රමාණය වෙනස්. අනිත් එකේ ඉල්ලුම වෙනස්. ඉල්ලුම වෙනස්. හොඳට බලන්න තියාගන්න. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම කියද්දී මිල ගන්න අනිකුත් සාධක ස්ථාවරයි. වෙනස් කරන්න බෑ. ඉල්ලුම වෙනස් වීම කියද්දී මිල ස්ථාවරයි. අනිකුත් සාධක වෙනස් වෙනවා. හරි? මිල හැර අනිකුත් සාධක ස්ථාවර වේ. මිල වෙනස් වේ. මෙතනදී මිල ස්ථාවර වේ. මිල හැර අනිකුත් සාධක වෙනස්. ඔන්න ඕක ඔළුවේ තියාගෙන තමයි අපි මේ කතාව කතා කරන්න ඕනේ. එහෙම නැත්නම් මේක ඔබ නිකම්ම වචනයක් විදිහට මතක තියාගන්නවා නම් මේක බලදාරි වෙන්නේ නැහැ. එහෙනම් අපි ඔය සංකල්ප දෙක කතා කරන්න යමු. බලන්න ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම යනු සලකා බලන භාණ්ඩයේ මිල හැර අනිකුත් සාධක නොවෙනස්ව තිබීදී. සලකා බලන භාණ්ඩයේ මිල අඩු හෝ වැඩි වීමට ප්‍රතිචාර ලෙස ඉල්ලුම් ප්‍රමාණය වැඩි හෝ අඩු වීම. මිල අඩු හෝ වැඩි ඉල්ලුම් ප්‍රමාණය වැඩි හෝ අඩු. එමනම් ගැළපෙනවා. මොකද්ද ගැළපෙන්නේ? වෙන සම්බන්ධය මොකද්ද? මිල අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි, මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු. හරි. එහෙනම් ඍණ සම්බන්ධතාවය එතන අපිට නිරූපණය වෙනවා. එතකොට මේ මිල අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන එකට අපිට කියන්න පුළුවන් ඉල්ලුම් ප්‍රසාරණය කියලා. මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වුණොත් අපි කියන එකට ඉල්ලුම් සංකෝචනය කියලා. මිල අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වුණොත් අපි ඒකට කියනවා ඉල්ලුම් ප්‍රසාරණය කියලා. අපි ඊළඟ ස්ලයිඩ් එකෙන් බලමු.
මේ බලන්න. ඉල්ලුම් වක්‍රයේ දිගේ ඉහළට යනකොට මොකද වෙන්නේ? අපි ගමු මිල රුපියල් 3ේදී 6යි, මිල රුපියල් 4ේදී 4යි. එහෙනම් මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙලා. ඒකට අපි කියන ඉල්ලුම් සංකෝචනය. ඉල්ලුම් වක්‍රයේ දිගේ පහළට එනකොට මිල 4 ඉඳන් 3ට අඩු වෙලා ඉල්ලුම් ප්‍රමාණය 4 ඉඳන් 6ට වැඩි වෙලා. එහෙනම් ඒකට අපි කියන ඉල්ලුම් ප්‍රමාණය වැඩි වීම ඉල්ලුම් ප්‍රසාරණය. එහෙනම් ඉල්ලුම් ප්‍රසාරණයත් ඉල්ලුම් සංකෝචනයත් අපි නිරූපණය කරන්නේ කොහොමද? ඉල්ලුම් වක්‍රයක් දිගේ ගමන් කිරීම තුලින්. එහෙනම් ඉල්ලුම් නීතිය කියන්නේ ඉල්ලුම් ප්‍රසාරණය සංකෝචනය. ඒක නිරූපණය කරන්නේ කොහොමද? ඉල්ලුම් වක්‍රය දිගේ ගමන් කිරීම තුලින්. හැබැයි මේ ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථා අපිට දක්නට ලැබෙනවා. මිලන් ඉල්ලුම් ප්‍රමාණය අතර ප්‍රතිලෝම සම්බන්ධතාවක් නැති අවස්ථා අපිට තියෙනවා. එකක් තමයි ගිෆන් බා. රොබර්ට් ගිෆන් කියන කෙනා හඳුන්වා දුන්නු භාණ්ඩ වර්ගයයි. එංගලන්තයේ කම්කරු පවුල් පරිභෝජනය කරන්නේ අර්ථපල් සහ පාන්. අර්ථපල් ගණන් අඩු වෙන කාලවලට ඒගොල්ලෝ අර්ථපල් පරිභෝජනය අඩු කරලා මිල අඩු වෙනකොට අඩු කරලා. එහෙනම් ඉල්ලුම් නීතියට පටහැනිනේ මස් පරිභෝජනයට යනවාදු. මෙන්න මේක අපි කියනවා ගිෆන් බා කියලා. ඊළඟට තියෙනවා ප්‍රදර්ශනාත්මක භාණ්ඩ. මොනවද ප්‍රදර්ශනාත්මක භාණ්ඩ කියලා කියන්නේ? අපේ ධනවත්කම් හැකියාවන් පෙන්වන්න නිරූපණය කරන්න අපි ඇතැම් භාණ්ඩ භාවිතා කරනවා. උදාහරණයකට රත්රන් ගණන් අඩු නම් අපි පාවිච්චි කරන්නේ නැහැ. එහෙනම් ඒ වගේ ඉල්ලුම් වැඩි වෙන්නේ මිල ගණන් වැඩි වෙනකොට. ඒ නිසා ඒකට අපි කියනවා මොකද්ද? ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථා. එහෙනම් පටහැනි නම් සම්බන්ධතාව ඍණ වෙන්න බෑ ධන. ඉල්ලුම් වක්‍රයේ ඍණ බැවුමක් වෙන්න බෑ ධන බැවුමක් සහිතව ඉහළට ගමන් කරයි. ඊළඟ කාරණේ ඉල්ලුම වෙනස් වීම. මොකද ඉල්ලුම වෙනස් වීම කියන්නේ ප්‍රමාණික කියන වචනේ නැහැ. එහෙනම් අපේ අර දෙවෙනි කාරණේ මිලහැර වෙනස් සාධකයක බලපෑම මත මිල ස්ථාවරයි. මේ බලන්න මේ ඉල්ලුම වැඩි වීමේ ඉල්ලුම අඩු වීමේ මිල ස්ථාවරයි. මිල රුපියල් 3යි. හැබැයි පළවෙනි ප්‍රස්තාරයෙන් මොකද වෙලා තියෙන්නේ? මිල රුපියල් 3ේදී 6ක් ගත්ත අය ඒ මිල යටතේම දැන් 10ක් ගන්නවා. එහෙනම් ඉල්ලුම වැඩි වෙනවා. ඒක නිරූපණය කළ දෙන ඉල්ලුම වක්‍රය දකුණට ගමන් කිරීම. දෙවෙනි ප්‍රස්තාරයේදී මිල රුපියල් 3ේදී 6ක් ගත්ත අය දැන් ගන්න රුපියල් 3ේදී 1කට 3.4ක්. ඇයි? අඩු වෙනවා. හැබැයි මිල වෙනස් වෙලා නැහැ. උදාහරණ විදිහට පාරිභෝගික රුචිකත්වය වෙනස් වෙනවා. වැව් මාළු පිළිබඳව ප්‍රචාරණ දැන්වීම දැකලා මිනිස්සු වැව් මාළු කන එක නතර කරා. මාළු මිල වෙනස් වෙලා නෙවෙයි. එහෙනම් අන්න මාළු ඉල්ලුම අඩු වෙනවා. ඉල්ලුම නිසා එතන ඉල්ලුම් ප්‍රමාණය කියන වචනේ නැහැ. එහෙනම් මේ ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වෙන්න ඉල්ලුම වැඩි වෙන්න බලපාන සාධක අපි කියනවා මොනවද? ආදේශන භාණ්ඩ මිල වැඩි වීම. අපේ භාණ්ඩයේ බටර් නම් මාගරි මිල වැඩි වෙනවා නම් අපි බටර් ඉල්ලුම වැඩි කරනවා. දෙක අනුපූරක භාණ්ඩ මිල අඩු වීම. ඉන්ධන මිල අඩු වෙනවා නම් අපි අපේ භාණ්ඩයේ මෝටර රථ ඉල්ලුම වැඩි කරනවා. තුන පාරිභෝගික ආදායම වැඩි වීම. අපේ ආදායම වැඩි වෙනකොට අපි ඉල්ලුම වැඩි කරනවා. රුචිකත්වය වැඩි වෙනකොට ඉල්ලුම වැඩි කරනවා. අනාගතේ ගණන් වැඩි වෙයි කියලා හිතුවොත් අද අපි මිලදී ගන්න එක වර්තමාන ඉල්ලුම වැඩි කරනවා. වෙළඳපොළ ඉල්ලුමකදී නම් ඉන්න ගැනුම්කරුවන් සංඛ්‍යාව වැඩි වුණොත් අපි ඉල්ලන එක වැඩි කරනවා. එහෙනම් ඉල්ලුම වක්‍රය දකුණට විතැන්වෙන්න බලපාන සාධක. අර ඉල්ලුම් ශිතයේ තියෙන මිල හැර වෙනත් සාධක ඉල්ලුමට යහපත් ලෙස බලපෑම. ඉල්ලුම අඩුවීම ඉල්ලුම් වක්‍රයක් වමට විතැන්වීම. වමට විතැන්වෙන්න බලපාන සාධක මොනවද? ඉල්ලුම අඩු කරන සාධක. ආදේශන භාණ්ඩ මිල අඩු වෙනවා. විශාල වශයෙන්. ඒතකොට අපි අපේ භාණ්ඩ මිලදී ගන්න එක අඩු කරලා ආදේශන භාණ්ඩ වැළඳ ගන්න. අනුපූරක භාණ්ඩ මිල වැඩි වීම. ඉන්ධන මිල වැඩි වෙද්දී අපි මෝටර රථ ගන්න එක අඩු වෙනවා. ආදායම අඩු වෙද්දී ඉල්ලුම අඩු වෙනවා. රුචිකත්වය අඩු වෙද්දී ඉල්ලුම අඩු වෙනවා. අනාගතයේ ගණන් අඩු වෙයි කියලා හිතුවොත් වර්තමානයේ ගන්න එක අඩු වෙනවා. ජනකරුවන් සංඛ්‍යාව අඩු වෙනවා. මිලදී ගන්න එක අඩු වෙනවා. එහෙනම් මෙන්න මේවා තමයි ඉල්ලුම අඩු වෙන්න බලපාන සාධක කියලා අපි කියන්නේ. එහෙනම් අපේ
නිරූපණය කරා මේ දේ මනාව ඔබට මම හිතනවා මම මේ පැහැදිලි කරපු දේ සටහන ඔබට පුළුවන් මේ ප්‍රස්තාරිකව මතක තියාගන්න. එතකොට ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම නිරූපණය කරේ හැම විටම මිල ප්‍රමාණය ඉල්ලුම නිරූපණය කරේ ඉල්ලුම් වක්‍රයේ දිගේ ගමන් කරලා නෙවෙයි ඉල්ලුම් ප්‍රමාණය නිරූපණය කරේ වක්‍රයේ දිගේ ගමන් කරලා. එහෙනම් මේක ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම. මේ තියෙන ඉල්ලුම් ප්‍රමාණය අඩු වීම මේ තියෙන ඉල්ලුම් ප්‍රමාණය වැඩි වීම. දැන් වක්‍රයේ දිගේ ගමන් කරා. ඉල්ලුම වෙනස් වීම නිරූපණය කරේ ඉල්ලුම වෙනස් වීම නිරූපණය කරේ එක්කෝ ඉල්ලුම වක්‍රයක් දාගෙන දෙන්න නැත්නම් ඉල්ලුම වක්‍රය වමට විතැන් කිරීම තුරු. ඔබ හොඳට මතක තියාගන්න. වක්‍ර විතැන් මෙන්න මිලහැර වෙනස් සාධක වක්‍රයේ දිගේ යන්නේ එම බාණ්ඩයේ මිල. මම හිතනවා ඔබට මේ පිළිබඳව මනා අවබෝධයක් මේ කාරණා සම්බන්ධයෙන් වැටහුණාය කියන කාරණය. ගැටලුවක් තියනවද මේ දක්වා මෙතනට? ගැටලු තියනවද? ගැටලු තියනවා නම් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඕනම ගැටලුවක් ඉදිරිපත් කරන්න මෙතනට නැහැ. ගිෆන් බාණ්ඩ කියන්නෙත් බාල භාණ්ඩ වලටමද? නෑ පැහැදිලිවම නැහැ. බාල භාණ්ඩ කියලා කියන්නේ මේ ඉල්ලුම් නීතියට යටත් භාණ්ඩයක්. බාල භාණ්ඩ කියන්නේ. ගිෆන් භාණ්ඩ කියන්නේ ඉල්ලුම් නීතියට පටහැනි භාණ්ඩයක්. මම ඒ භාණ්ඩ වර්ගීකරණය තවම කතා කරේ නැහැ මේ ආදේශන ආදායම් ප්‍රතිපාක මත තවම ප්‍රාථමික මට්ටමක තියෙන නිසා. ගිෆන් භාණ්ඩ සහ බාල භාණ්ඩ සම්බන්ධ වෙන පොයින්ට් එකක් තියෙනවා ඔය ආදේශන ආදායම් ප්‍රතිපාක මත. නමුත් පැහැදිලිවම මේක භාණ්ඩ වර්ග දෙකක්. ඉල්ලුම් නීතියට යටත් බාල භාණ්ඩයක්, ඉල්ලුම් නීතියට පටහැනි ගිෆන් භාණ්ඩයක්. පැහැදිලිද? උදාහරණයකට අපි බස් රථයෙන් ගමන් කරන එක. බස් ගාස්තු වැඩි වුණොත් බස් එකකින් යන එක අඩු කරනවද නැද්ද? බස් ගාස්තු වැඩි වුණොත් අපි බස් එකේ යන එක අඩු කරනවා. සමහරවිට අපි ගෙදර තියෙන අතෝ පැදියෙන් පාපැදියෙන් යනවා වන්ට පුළුවන්. ඒතර මිල වැඩි වුණොත් ඉල්ලුම් ප්‍රමාණය අඩු කරලා තියෙනවා බස් එකේ යන්නේ. හැබැයි ඒක බාධ භාණ්ඩයක් වෙනවා සමහර වෙලාවට කොයි වෙලාවකට. අපේ මූර්ත ආදායම වැඩි වෙන වෙලාවට. අපිට අතේ සල්ලි ටිකක් වැඩිපුර ගැවසෙන වෙලාවට අපි බස් එකේ යන එක වෙනුවට ත්‍රී වීලර් එකක් අරගෙන යනවා. පික්මී එක යනවා. ඒතර ආදායම වැඩි වෙද්දී අපි හිතනවා අර භාණ්ඩේ පරිභෝජනය කිරීම තමුන්ට නොසුදුසුයි කියලා. ඒ නිසා මූර්ත ආදායමත් එක්ක ඍණ සම්බන්ධතාවක් තියෙන ඉල්ලුම් නීතියට යටත් භාණ්ඩයක් තමයි බාල භාණ්ඩයක් කියන්නේ. හැබැයි ගිෆන් භාණ්ඩ එහෙම නෙවෙයි. ගිෆන් භාණ්ඩ පැහැදිලි. ඒ භාණ්ඩේ මිල අඩු වෙද්දී ඒ භාණ්ඩේ ඉල්ලුම් ප්‍රමාණය අඩු කරලා වෙනත් භාණ්ඩයකට ගමන් කරනවා. ඒකයි මම කිව්වේ අර්ථපල් මිල අඩු වෙනකොට අර්ථපල් පරිභෝජනයේ ඉවත් වෙලා ඒ කියන්නේ අර්ථපල් මිල අඩු වුණා ඉල්ලුම් ප්‍රමාණය අඩු වුණා. ඒගොල්ලෝ මස් පරිභෝජනයට යනවා. පැහැදිලිද? පැහැදිලිද? ඔව් සර්. තව ගැටලු තියෙනවා ඉදිරිපත් කරන්න.
ගැටලු තියෙනවද? ගැටලු තියෙනවද? ඉදිරිපත් කරන්න ගැටලු තියෙනවද? පොඩි වෙලාවක් දෙන්න පුළුවන් මට ඔබට තවත් ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ගැටලු නැද්ද කාටවත්? එහෙනම් අපි පුළුවන් ඉදිරියට ගමන් කරමු. මොනවද අපේ අවධානය? අපේ අවධානය MCQ වෙන්න පුළුවන් ව්‍යුහගත වෙන්න. පුළුවන්. MCQ වෙන්න පුළුවන් ව්‍යුහගත වෙන්න. අපෙන් අහනවා ඉල්ලුම සපල ඉල්ලුම ප්‍රමාණය. එක වර්ෂයක අහනවා ඉල්ලුම හා ඉල්ලුම් ප්‍රමාණය අතර වෙනස. ඉල්ලුම හා ඉල්ලුම් ප්‍රමාණය අතර වෙනස. ඉල්ලුම වක්‍රයේ ඕනෑම ලක්ෂණ නිරූපණය කරන්නේ ඉල්ලුම. විවිධ මිල ගණන් මිලදී ගැනීම සූදානම් විවිධ ප්‍රමාණ. ඉල්ලුම එන ඉල්ලුම් ප්‍රමාණය යනෝ නිශ්චිත මිලකදී රුපියල් 10දී 100ක් ගන්න. ඒ ලක්ෂ්‍ය නිරූපණය කරන්නේ ඉල්ලුම් ප්‍රමාණය. මෙන්න මේ වගේ දේවල් ව්‍යුහගත ප්‍රශ්න වලත් අහනවා. ඒ නිසා ඉල්ලුම පිළිබඳව MCQ වලත් අහන්න පුළුවන් ව්‍යුහගත ප්‍රශ්න වලත් අහන්න. අපි ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. ඉල්ලුම් න්‍යාය ඉල්ලුම් සිද්ධිය පිළිබඳව MCQ ව්‍යුහගත අහන්න. ඉල්ලුම් නීතියට හේතු ආදේශන ආදායම් ව්‍යුහගත රචනා දෙකෙන් MCQ තියෙනවා. ඊළඟ ඉල්ලුම් නීති ඉදිරිපත් කිරීම පිළිබඳව අපේ අහනවා 2024 ඉඳන් අපේ අහනවා වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය නිර්මාණය කර ගන්න ආකාරය පිළිබඳව. පෞද්ගලික ඉල්ලුම් වක්‍ර වල එකතුවෙන් කොහොමද වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය නිර්මාණය කරගන්නේ? ඉල්ලුම් නීතියේ පළවෙනි අවස්ථාව ගිෆන් භාණ්ඩ සම්බන්ධයෙන් අපේ අහනවා. ආදේශනාදාන ප්‍රතිවිභාග මත භාණ්ඩ වර්ගීකරණය සාමාන්‍ය භාණ්ඩ, බාල භාණ්ඩ හා ගිෆන් භාණ්ඩ පිළිබඳව අපේ විමසීම.
ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම හා ඉල්ලුම වෙනස් වීම පිළිබඳව මේ සෑම තැනකදීම අපි එහෙනම් අපි මේ ඉගෙනගත්ත දේවල් ඔබ පාස් පේපර් එකක් අරන් බලන්න සෑම විටම ඔබෙන් විමසලා තියෙන ප්‍රශ්න පත්‍රයකින් විමසලා තියෙන ප්‍රශ්න තමයි මේ ඉල්ලුම කියන පාඩමෙන් සෑම තැනකදීම අපිට කිසිදු දෙයක් මගහැරීමේ හැකියාව නැහැ. ඊළඟ මා ඔබට කෙටි මතක් කිරීමක් කරන්න මේවා අපි ප්‍රශ්න මුණ ගැහිදී කතා කරන්න ඕනේ. ආදේශන ප්‍රතිවිපාකය ආදායම් ප්‍රතිවිපාකය මිල ප්‍රතිවිපාක මොන වගේද සාමාන්‍ය භාණ්ඩ බාල භාණ්ඩ ගිෆන් භාණ්ඩ සම්බන්ධ සාමාන්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් ආදේශන ප්‍රතිවිපාකයේ සෑම විටම ඍණ. ඇයි අපි හිතුවොත් සහල් කියලා ගත්තා. මිල අඩු වෙනවා සාපේක්ෂ මිල අඩු වෙනවා. සාපේක්ෂ මිල අඩු වෙන ලාභදායී නිසා ඒ භාණ්ඩ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. මිල අඩු ඉල්ලුම් ප්‍රමාණය වැඩි. ඍණයි ධනයි ඍණ. සාපේක්ෂ මිල වැඩි වුණොත් ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. වැඩි අඩු ධනයි ඍණයි. මිල අඩු වුණත් වැඩි වුණත් ආදේශ ප්‍රතිවිපාකයේ ඍණ. ආදායම් ප්‍රතිවිපාකයේ ධන මිල අඩු වෙනවා මූර්ත ආදායම වැඩි වෙනවා මූර්ත ආදායම වැඩි ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා වැඩි ධනයි මූර්ත ආදායම දෙක දෙන හැම විටම ධන සම්පන්නතාව සාමාන්‍ය භාණ්ඩයේ මිල හැමතිස්සෙම ඉල්ලුම් ප්‍රමාණයට ඍණාත්මකව සම්බන්ධතාවක් තියෙනවා මිල වැඩි වෙනොත් ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙලා මිල අඩු වෙනොත් ඉල්ලුම් ප්‍රමාණය වැඩි මේ සම්බන්ධතාවක සාමාන්‍ය භාණ්ඩයේ තියෙනවා බාල භාණ්ඩයත් ඉල්ලුම් නීතියට යටත් බාල භාණ්ඩයක උනත් මිල අඩු වෙද්දී බස් එකේ ටිකට් එකේ ගාණ ගොඩක් අඩු වුණොත් සාපේක්ෂ මිල අඩු වෙනවා මෙච්චර කල් බස් එකේ ගියේ නැති අය එනවා ඍණ මිල අඩු වුණොත් ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා ඍණ හැබැයි ආදායම් ප්‍රතිවිපාකයේ බාල භාණ්ඩයක මිල අඩු වුණොත් එහෙම ක්‍රය ශක්තිය නැත්නම් මූර්ත ආදායම වැඩි වෙනවා මූර්ත ආදායම වැඩි වෙද්දී මිනිස්සේ භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය අඩු කරනවා ධනයි ඍණයි ඍණ එනම් බාල භාණ්ඩයක ආදායම් ප්‍රතිවිපාකයේ ඍණ හැබැයි බාල භාණ්ඩයේ ඉල්ලුම් නීතියට යටත් ඒ නිසා ඍණ සම්බන්ධතාවක් ගිෆන් භාණ්ඩයක ආදේශන ප්‍රතිවිපාකයේ කොහොමද ඍණ ඕනම භාණ්ඩයක ආදේශන ඒ භාණ්ඩේ මිල අඩු වුණොත් ඒ භාණ්ඩේ සාපේක්ෂ මිල අඩු වෙන නිසා වැඩිවීමක් සිද්ධ වෙනවා ආදායම් ප්‍රතිවිපාකයක් ඍණ මිල ප්‍රතිවිපාකයේ ඉල්ලුම් නීතියට පටහැනි නිසා ධන මිල ප්‍රතිවිපාකයේ ධන එතකොට ඔබට ගැටලුවක් ඇති බාල භාණ්ඩයි ගිෆන් භාණ්ඩයි දෙක සමානද? ඔව් සමානයි. කොතනදද? ආදේශන ප්‍රතිවිපාකයක් ඍණ ආදායම් ප්‍රතිවිපාකයක් ඍණ මේ භාණ්ඩ දෙකේ. ඒ නිසා සමානයි වගේ වෙන්නේ. හැබැයි දරුවෝයි බාල භාණ්ඩයක් ඉල්ලුම් නීතියට යටත් ගිෆන් භාණ්ඩයක් ඉල්ලුම් නීතියට පටහැනි. මේ තත්ත්වය ඇති වෙන්න හේතුව තමයි බාල භාණ්ඩය සම්බන්ධයෙන් වඩා බලවත් වෙන්නේ
ආදේශන ප්‍රතිවිපාක. ආදේශන ප්‍රතිවිපාකයේ බලවත්. given භාණ්ඩයක් සම්බන්ධයෙන් වඩා බලවත් වෙන්නේ ආදායම් ප්‍රතිවිපාක. මූර්ත ආදායම් වැඩි විදිහ අත්හැරලා යන ප්‍රමාණය වැඩි. ශ්‍රේ ශක්තිය වැඩි වීම නිසා අත්හැරලා යන ප්‍රමාණය වැඩි. ආදේශනයේ මත වැළඳ ගන්නට වඩා. හරි. මේ සම්බන්ධතාව නවල තියාගන්න. සෑම විෂන් භාණ්ඩයක බාල භාණ්ඩයක් වේ. ඔව්. ඇයි? ඍණ ආදේශ ප්‍රතිවිපාකයක් සහ ඍණ ආදායම් ප්‍රතිවිපාකයක් තියෙන නිසා. සෑම බාල භාණ්ඩයක්ම විෂන් භාණ්ඩයක් නොවේ. ඔව්. ඇයි? බාල භාණ්ඩයක ආදේශ ප්‍රතිවිපාකයේ ප්‍රබලයි. විෂන් භාණ්ඩයක ආදායම් ප්‍රතිවිපාකය. කොහොමද තියාගෙන ඉන්න? සමු පිළිතුරු දීමට පෙර. හරි. අපි බලමු මේ අතරින් මොනවද විමසලා තියෙන්නේ. බහුවල ප්‍රශ්න. බහුවල ප්‍රශ්න තියෙනවනේ. පහක් ඔබ දන්නවනේ. න්‍යාය පිළිබඳ මෙතන ප්‍රශ්න, න්‍යාය ප්‍රායෝගික භාවිතය, ගණනය කිරීම, ස්මරණය සහ සංඛ්‍යා දත්ත. නමුත් මේ ඒකකයේ තුලින් ඔබට දකින්න ලැබෙන්නේ න්‍යායේ ප්‍රායෝගික වීම, ගණනය සහ ස්මරණය කියන කොටස් පිළිබඳව පමණ. උදාහරණ ලැබුවොත් ආදේශ ප්‍රතිවිපාකයේ යන න්‍යාය පිළිබඳ ප්‍රශ්නය. කාලීන තොරතුරක් එක සම්බන්ධ කළ රටේ තියෙන දෙයක් එක්ක. හරි. කුකුල් මස් මිල වැඩි වෙනකොට කුකුල් මස් ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වන්නේ ඇයි? ඒ වගේ සම්බන්ධ කරොත් ඒක න්‍යාය ප්‍රායෝගික වීම. ගණනය වෙළඳපොළ ඉල්ලුම ගණනය කරන්න දෙනවා පෞද්ගලික ඉල්ලුමේ ගණනය. ස්මරණය ඉල්ලුම තීරණය කරන සාධක වන්නේ. මෙන්න මේ වගේ ප්‍රශ්න තමයි ඔබට මේ පාඩමේදී මුණ ගැහෙන්නේ. අපි බලමු මේ ප්‍රශ්න මොනවද කියලා. බලන්න. න්‍යාය පිළිබඳ විමසන ප්‍රශ්නයක්. තේම ඉදිරිපත් කළ තියෙනවා පසුගිය විභාගයේ ප්‍රශ්නයක්. මිල වෙනස් වීම ආදේශන ප්‍රතිවිපාකය. ඔබට පුළුවන් පිළිතුර chat එකට දාන්න. ඔබ දකින පිළිතුර මොකද්ද කියන කාරණා. අනික අය පිළිතුර මොනවද? අනික අය පිළිතුර දාන්න පුළුවන්ද?
හරි. කාලය ප්‍රමාණවත්. අපි බලමු මොකද උත්තරේ කියලා. අපේ විමසන්නේ ආදේශන ප්‍රතිවිපාකයේ යන. මොකද ආදේශන ප්‍රතිවිපාකය කියලා කියන්නේ? ඉල්ලුම කෙරෙහි බලපාන ප්‍රසාදන වෙනස් තිබීදී සලකා බලන භාණ්ඩේ මිල වෙනස් වීම නිසා මොන මිලද? සාපේක්ෂ මිල වෙනස් වීම නිසා යන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස්. එහෙනම් පළවෙනි එක මූර්තාදාන වෙනස් විදිහේ නිරපේක්ෂ මිල වෙනස් වීම. නෑ නිරපේක්ෂ මිල වෙනස් වීම නෙමෙයි සාපේක්ෂ මිල. එනිසා පළවෙනි පිළිතුර. මුදල් ආදායම නොවෙනස් විදිහේ සාපේක්ෂ මිල වෙනස් වීමේ ප්‍රතිඵලය වශයෙන් ඉල්ලුම් ප්‍රමාණය හට ගන්නා වෙනස් වීම. තියෙන උත්තරයක් බලමු. උපයෝගීතාව නොවෙනස් විදිහේ සාපේක්ෂ මිල වෙනස් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් උපයෝගීතාවය කියන එක අපේ ඉල්ලුම් සිතේ නෑ. සාපේක්ෂ මිල නොවෙනස් තිබෙන්නේ නැහැ. සාපේක්ෂ මිල තමයි වෙනස් වෙන්නේ. ඒ නිසා වැරදි. භාණ්ඩ දෙකක් වැඩි ගන්න එක සාපේක්ෂ මිල නෙමෙයි. එම භාණ්ඩේ සාපේක්ෂයි. එහෙනම් උත්තරේ කීයද? 2. ඒක තමයි උත්තරේ බවට පත් වෙන නිසා ඔබ අනවශ්‍ය කලබලයට ලක් වීම නෙමෙයි අවශ්‍ය වෙන්නේ. මනාව පිළිතුර සොයා ගැනීම දීලා තියෙන කරුණු මගින්. ඔබට පේනවා සියලු පිළිතුරු වැරදෙන්න හේතුව. නිරපේක්ෂ මිල වෙනස් වීම නෙවෙයි, උපයෝගීතාවයේ ලොකුසුතේ නැහැ. සාපේක්ෂ මිල නොවෙනස් තිබීදී නෙවෙයි සාපේක්ෂ මිලයි වෙනස් වෙන්නේ. භාණ්ඩ දෙකකව වැඩි ගන්න නැති නෙමෙයි එම භාණ්ඩ. අපි දැන් දෙවෙනි ප්‍රශ්නෙට දෙවෙනි කොටසට ගියොත් ව්‍යුහගත ප්‍රශ්න වලට අපි ගමන් කරොත් ව්‍යුහගත ප්‍රශ්න යොමු වෙන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. මේක දැනුම පිළිබඳ විමසන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, අවබෝධය, භාවිතයේ විශ්ලේෂණය, ඇගීම මේ ඕනෑම ගණයකට එන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේ අහලා තියෙන්නේ. අපිට ඒක හඳුනා ගන්න පුළුවන් දීලා තියෙන කීවර්ඩ් එකෙන්. මේක සඳහන් කරන්න කියලා දෙමුත් සඳහන් කරන එක විතරයි. විස්තර කරන්න දෙමුත් විස්තර කරන්න ඕන. ගණනය කරලා පෙන්නන්න ඕන ගණනය කරන්න වෙනව නේද? හරි. අපි බලමු මෙවැනි ප්‍රශ්න. ඔබට පුළුවන් ද පිළිතුර දෙන්න. පෞද්ගලික ඉල්ලුම් වක්‍රය සහ පෞද්ගලික ඉල්ලුම් වක්‍රය සහ වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය අතර වෙනස. අහන්නේ මොකද්ද? අහන්නේ වෙනස. පෞද්ගලික ඉල්ලුම් වක්‍රය සහ වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය අතර වෙනස. වෙනස අහන්න. මොන වගේද? පෞද්ගලික ඉල්ලුම් වක්‍රය. ඉල්ලුම නෙවෙයි. වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය. එහෙනම් මේ වක්‍ර දෙක අතර වෙනස තමයි ප්‍රශ්න උත්තරේ ලියන්නේ. ඊළඟ 2018 යනවා ගිෆන් භාණ්ඩයක් බාල භාණ්ඩයක් කරන අතර බාල භාණ්ඩයක් අවශ්‍ය වන ගිෆන් භාණ්ඩයක් නොවේ. පැහැදිලි කරන්න. බලන්න 2018 දීලා තියෙන පිළිතුරු. මේ අපි සටහනේ අධ්‍යයනය කරපු දේ පෞද්ගලික ඉල්ලුම් වක්‍ර සියල්ල එකතු කළ වෙළඳපොළ ඉල්ලුම් වක්‍ර නිර්මාණය වෙනවා කියලා අපි කිව්වා. මේ බලන්න දීලා තියෙන උත්තරේ. කිසියම් පාරිභෝගිකයෙකුගේ දෙන ලද අවස්ථාවක අනුගත වන නොනැසී භාණ්ඩ සම්පාදන විකල්ප මිල ගණන් යටතේ මිලදී කැමැත්ත ප්‍රමාණ පෙන්වුම් කරන සරල රේඛාව පෞද්ගලික ඉල්ලුම් වක්‍රය. එක් පුද්ගලයෙක් පිළිබඳව පෙන්වන රේඛාව පෞද්ගලික ඉල්ලුම් වක්‍රය. හැබැයි සියලුම පුද්ගලයන් විවිධ මිල ගණන් යටතේ මිලදී ගන්න සූදානම් විවිධ ප්‍රමාණයන් දක්වන රේඛාව. රේඛාව ඇයි මම රේඛාව කියන්නේ? නැත්තම් වක්‍රය කියන්නේ මෙතන අහලා තියෙන ඉල්ලුම් වක්‍රය පිළිබඳව. එහෙනම් පෞද්ගලික ඉල්ලුම් වක්‍ර සියල්ල එකතු කරලා අපිට වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය නිර්මාණය කරන්න පුළුවන්. මේ තියෙන දෙවෙනි ප්‍රශ්න උත්තරය. සෑම බාල භාණ්ඩයක් විකන් භාණ්ඩයක් නම් සෑම විකන් භාණ්ඩයක් බාල භාණ්ඩයක් වෙන්නේ නැත්තේ ඇයි කියන්නේ? මිලේ හට ගන්නා වෙනසක් බාල භාණ්ඩයක් මත ඇති කරන බලපෑම් වෙනස්. බාල භාණ්ඩයක ආදායම් ප්‍රතිවිපාකයේ ඍණාගයක් ගන්න. එම නිසා බාල භාණ්ඩ පිළිබඳ සලකන මිලේ ඇති වෙන අඩුවීමක් ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වීමට හැම විටම හේතු වන්නේ නැත.
මිල අඩුවීමක ආදේශන ප්‍රතිවිපාකයේ සමයට ඉල්ලු කරන ප්‍රමාණය වැඩි කරයි. ආදේශන ප්‍රතිවිපාකයේ බලපෑම ඍණ ආදායම් ප්‍රතිවිපාකයේ විසින් කිසියම් දුරකට නිෂේධනය කෙරේ. මේ ප්‍රතිවාද දෙකේ සාපේක්ෂ බලවත්කම මත අවසාන ප්‍රතිඵලය තීරණය වේ. ඇතැම් බාල භාණ්ඩ වල ආදේශන ප්‍රතිවිපාකයේ බලපෑම මුළුමනින්ම නිෂේධනය කිරීම ඍණ ආදායම් ප්‍රතිවිපාකයේ අසමත් වේ. එවිට මිල අඩුවීමක ප්‍රතිඵලය වශයෙන් ඉල්ලු කරන ප්‍රමාණය තව දුරටත් තීරණය වේ. ඒත් එම වැඩි වීම සාමාන්‍ය භාණ්ඩයකින් සිදුවන තරම විශාල ප්‍රමාණයක් නොවේ. බාල භාණ්ඩයක සාමාන්‍ය භාණ්ඩ රටාව මෙයයි. එබැවින් මේ පහළට යවන ඉල්ලුම් වක්‍රයක හැඩය තහවුරු කරයි. ඍණ ආදායම් ප්‍රතිවිපාකයේ ආදේශ ප්‍රතිවිපාකයේ බලපෑම අභිවා යන විටදී ඉල්ලුම් වක්‍රයේ හැඩය ධන බැයම් කරන්න ඕනේ. ගිෆන් භාණ්ඩයෙන් හඳුන්වන්නේ මෙම தත්ත්වය. මෙය සිදුවීමට නම් අදාළ භාණ්ඩයේ බාල භාණ්ඩයක් වේ යුතුයි. ඒත් ඒ ප්‍රමාණ නොවේ. මිල වෙනස් වීමේ ඍණ ආදායම් ප්‍රතිවිපාකයේ ආදේශ ප්‍රතිවිපාක මුළුමනින්ම නිෂේධනය කිරීම සමත්. මේ තියෙන්නේ මහාචාර්යවරයෙකුගේ පිළිතුරක්. ඒ මට්ටමට ඔබට ලියන්න බැරි වුණත් ඔබ අන්තර්ගතයේ ලිවිය යුතුයි. මම ඔබට කිව්වා බාල භාණ්ඩයක ආදේශ ප්‍රතිවිපාකයේ ප්‍රබලයි ගිෆන් භාණ්ඩයක ආදායම් ප්‍රතිවිපාකයේ ප්‍රබලයි. ඒ කාරණේ අනිවාර්යෙන්ම සඳහන් කිරීම තිබුණා නම් ඔබට විභාග ප්‍රශ්න පත්‍රයේ ලකුණු හම්බෙනවා. 2019 සාමාන්‍ය භාණ්ඩය සඳහන් වෙළඳපොළ ඉල්ලුම කෙරෙහි බලපාන සාධක කවරද? වෙළඳපොළ ඉල්ලුම. සාමාන්‍ය භාණ්ඩයක මිල පහළ බැසීම එම භාණ්ඩය සඳහා ඉල්ලුම වැඩි නොකරන්නේ. පැහැදිලි කරන්න. භාණ්ඩයක මිල ඉහළ නගින මේ භාණ්ඩ ඉල්ලුම කරන ප්‍රමාණය අඩු වන්නේ ඇයිද ඒ පැහැදිලි. ඔබට පුළුවන් නම් මේ පිළිබඳව පිළිතුර හිතන්න. ඔබට පාඩම අවබෝධ වෙලා තියෙනවා. සාමාන්‍ය භාණ්ඩ සඳහන් වෙන ඉල්ලුම කෙරෙහි බලපාන සාධක. එම භාණ්ඩයේ මිල සම්බන්ධ භාණ්ඩ මිල ගණන් ආදායම රුචිකත්වය අනාගත මිල අපේක්ෂා ගණන්කරුවන් සංඛ්‍යාව මේ සියල්ල ඒ සංරචකයන්. දෙක සාමාන්‍ය භාණ්ඩයේ මිල පහළ බැසීම. මිල පහළ බහිනවලු. එම භාණ්ඩයේ සඳහන් ඉල්ලුම වැඩි නොකරන්නේ ඇයි? ඉල්ලුම වැඩි නොකරන්නේ. මිල කවදාවත් ඉල්ලුමට බලපෑම් කරන්නේ. ඒ බලපෑම් කරන්නේ ඉල්ලුම් ප්‍රමාණයට. ඒ බලපාන ඉල්ලුම් ප්‍රමාණය. ඒ නිසා එතන වචනේ වැරද්දක් තමයි මේ ප්‍රශ්නයේ පිළිතුර බවට පත් වෙන්නේ. හරි භාණ්ඩයේ මිල ඉහළ නගනට ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වන්නේ මිලත් ඉල්ලුම් ප්‍රමාණයට තියෙන ප්‍රතිලෝම සම්බන්ධතාවය. ඒකට හේතු මොනවද? ආදේශන ප්‍රතිපාකයක් ආදායම. අපි බලන පිළිතුරුක තියෙන්නේ කියලා. භාණ්ඩයේ මිල ඉහළ යන භාණ්ඩය අඩුවෙන් ඉල්ලුම් කරන්නේ ඇයි? ආදේශන සහ ආදායම පිළිතුර පැහැදිලි. 2024 ඉලෙවල් සහල් සඳහා වෙළඳපොළ ඉල්ලුම් වක්‍ර නිර්මාණය කරගන්න ආකාරයේ උදාහරණ ඇසුරින් පෙන්නනවා. මොකද්ද පෙන්වන්න කියන්නේ? සහල් සඳහා. ඒතකොට අක්ෂයේ තියෙනවා සහල් මිල, සහල් ප්‍රමාණය. මොන වක්‍රයේද? වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය. එහෙනම් පෞද්ගලික සහල් ඉල්ලුම් වක්‍ර කීපයක් එකතු කරලා තමයි වෙළඳපොළ සහල් ඉල්ලුම් වක්‍රය අපි නිර්මාණය කළ යුත්තේ. මේ බලන්න පිළිතුරු. A ගේ ඉල්ලුම B ගේ ඉල්ලුම එකතු වෙලා තමයි වෙළඳපොළ ඉල්ලුම බවට පත් වෙලා තියෙන්නේ. වෙළඳපොළ ඉල්ලුම් වක්‍රය ව්‍යුත්පන්න කරන මේ පෞද්ගලික ඉල්ලුම් වක්‍ර තිරස්තර එකතු කිරීම. මේ ඔබට මට පුළුවන් මේ පිළිතුර විතරක් ලබා දෙන්න. නමුත් මාර්කින් ස්කීම් එකක ලකුණු දෙන්නේ කොයි ආකාරයකද කියන අවබෝධයක් ඔබට ලැබෙන්න ඕන නිසා මම මේ පබ්ලිෂ් වෙලා තියෙන මාර්කින් ස්කීම් එකක් ඔබට මේ පෙන්නලා තියෙන්නේ. ඒතර ලකුණු දෙන්න කියන මොනවද? ප්‍රස්තාරයේ විස්තරයේ සමග ලකුණු දෙන්න කියලා. වක්‍රය ලබා ගැනීමක් ගැන අහන නිසා වක්‍රය ගැන අපි කතා කරන්න ඕනේ. සරලව මම මේ ප්‍රශ්නට පිළිතුර ඔබට කිව්වොත් මේ ප්‍රශ්නේ පිළිතුර ඔබ නිර්මාණය කරනකොට මෙන්න මේ හරය ඔබේ මතකයේ තිබුණා නම් ඒ ප්‍රමාණවත්.
ඒ තමයි වෙළඳපළ ඉල්ලුම් වක්‍රය හදන්නේ. වෙළඳපළ ඉල්ලුම් වක්‍රය නිර්මාණය කරන්නේ. පෞද්ගලික ඉල්ලුම් වක්‍රය එකතු කරලා ඒගේ පෞද්ගලික බීගේ එකතු කරලා තමයි වෙළඳපළ ඉල්ලුම් වක්‍රය හදන්නේ. එහෙනම් QM සමානයි. QDM සමානයි. QDA සහ QDB. ඔබට සරල රූප සටහනක් ගන්න පුළුවන්. මිල ප්‍රමාණය මිල ප්‍රමාණය මිල ප්‍රමාණය ඕන මිලියන වක්‍ර තුනක් මේ දෙන A ගේ ඉලුම් වක්‍රය මේ දෙන B ගේ ඉලුම් වක්‍රය මේ දෙන C ගේ ඉලුම් වක්‍රය sorry වෙළඳපළ ඉලුම් වක්‍රය වෙළඳපළ ඉලුම් වක්‍රය A ගේ ඉලුම් වක්‍රය ගත්තොත් රුපියල් 10 දියා 100ක් අරන් තියෙනවා B ගේ ඉලුම් වක්‍රය ගත්තොත් එයා රුපියල් 10 දී අරන් තියෙන්නේ 50යි එහෙමනම් වෙළඳපළ ඉලුම් වක්‍රය නිර්මාණය කරනකොට මේ 100 සහ මේ 50 දෙකේම එකතුවල වෙළඳපළ ඉල්ලුම නිරූපණය වෙනවා. එහෙනම් වෙළඳපළේදී රුපියල් 10 දී 50ක් එනවා. ඒක හැදුනේ කොහොමද? A ගේ සහ B ගේ එකතු කරලා. ඔන්න ඔය තොරතුර තියෙනවා නම් ඔබට ලකුණක් වෙයි. හරිද? ඒ අවස්ථාවේ පරීක්ෂකවරයා දන්නවා 10 දී මෙහා 100ක් ගත්ත එකක් මේ ගත්ත 50 දෙකේ එකතු කරලා තමයි වෙළඳපළ ඉල්ලුම නිර්මාණය කරලා තියෙන්නේ කියන කාරණය. මේක තමයි අත්‍යවශ්‍යම කාරණය. හරි. යෝගී රූප සිතම් භාවිතා කරමින් ආදායමේ වෙනස් වීම සාමාන්‍ය හා බාලබාන සඳහා ඇති ඉල්ලුමට බලපාන ආකාරය පැහැදිලි. රූප සටහන් භාවිතා කරමින් ආදායම වෙනස් වීම සාමාන්‍ය හා බාලබාන. උත්තරේ වැදගත් වචන කිහිපයක් තියෙනවා නේ. රූප සටහන් තියෙන්නත් ඕන ආදායමේ වෙනස් වීම විතරයි ගන්න ඕනේ. භාණ්ඩ දෙකක් තියෙනවා සාමාන්‍ය භාණ්ඩ හා බාල භාණ්ඩ. එහෙමනම් දැන් ඒක තමයි අපි නිරූපණය කළ යුත්තේ. අපිට ඕන දේවල් කරන්න බෑ. එහෙනම් සාමාන්‍ය භාණ්ඩයක ආදායම වැඩි වෙද්දි වෙන්නේ මොකද්ද? අඩු වෙද්දි. ඇයි? ආදායමේ වෙනස් වීමක් අහලා තියෙනවා. ආදායම වැඩි වුණත් අපි කියන්න ඕන ආදායම අඩු වුණත් අපි කියන්න ඕන. එහෙනම් බලමු අපි කොහොමද ඒක නිරූපණය කරන්න කියලා. මේ බලන්න. සාමාන්‍ය භාණ්ඩයක ආදායම වැඩි වුණොත් ඉල්ලුම් ප්‍රමාණය ඉල්ලුම වැඩි වෙනවා. ආදායම වැඩි වීම බලපාන ඉල්ලුමට ඉල්ලුම් ප්‍රමාණය නෙවෙයි. ආදායම වැඩි වුණොත් සාමාන්‍ය භාණ්ඩයක ඉල්ලුම වැඩි වෙනවා. ඒ නිසා ඉල්ලුම් වක්‍රය දක්වන්න ඉතින් වෙනවා. ආදායම අඩු වුණොත් සාමාන්‍ය භාණ්ඩයක ඉල්ලුම අඩු වෙනවා. ඒ නිසා ඉල්ලුම් වක්‍රයක් වමට විතැන් වෙනවා. හැබැයි බාල භාණ්ඩ කියන ಜಾති ආදායමත් එක්ක වෙන සම්බන්ධයක් තියෙන්නේ. ආදායම වැඩි වෙනකොට, ක්‍රය ශක්තිය වැඩි වෙනකොට ඒ භාණ්ඩේ වැළඳ ගැනීම අඩු කරනවා. එහෙනම් ආදායම වැඩි වෙද්දී ඉල්ලුම අඩු වෙනවා. ආදායම අඩු වෙද්දී ඉල්ලුම වැඩි වෙනවා. ඒක තමයි බාල භාණ්ඩ සම්බන්ධයෙන් ආදායමත් එක්ක තියෙන සම්බන්ධතාවය. මම හිතනවා ඔබ මේ ඉල්ලුම කියන කාරණය මනාව අවබෝධ කරගත්ත දවසේදී සහ විභාග ප්‍රශ්න මොන විදිහටද මේ සම්බන්ධයෙන් යොමු වෙලා තියෙන කාරණය ඔබ ඉගෙන ගත්තා කියන්නේ. ඉතින් අපි ඉගෙන ගන්න දේ හරියට කල්පනාකරණය කරගෙන ඉගෙන ගන්න ඕන. ඒ වගේම ඉගෙන ගන්න දේ විභාග ප්‍රශ්න පත්‍රයේ කොතනද භාවිතා කරලා තියෙන්නේ කියන එක නිරන්තරයෙන්ම අවබෝධය තියාගෙන තමයි අපි මේ වැඩ කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි නිකම් ඉගෙනගෙන වැඩක් වෙන්නේ නෑ. විභාග ප්‍රශ්න පත්‍රයට සාර්ථක වුණ දෙන්නයි කියනවා නෑ. හරි. මෙතනින් අවසන් වෙනවා මේ ඉල්ලුම කියන කොටස. ඉල්ලුමේ ඊළඟ කොටස තියෙන ඉල්ලුම් නම්‍යතාවය මෙතනින් අවසන් කරලා තියෙනවා ඉල්ලුම කියන්නේ.
කොටස. තවදුරටත් ගැටලු තියෙනවා නම් ඔබට දැනගත යුතු දේවල් තියෙනවා නම් මම පොඩි කාලයක් දෙන්නම් ඔබට විමසන්න පුළුවන්. ගැටලු නැද්ද කාටවත්? හරි එහෙමනම් බලන්න මට මැසේජ් එකක් දාන්න මේ ඉගෙන ගත්ත ටික අවබෝධ වුණාද කියලා.